ඔය කෘමිනාශක බිව්වට පස්සේ වෙන්නේ කෘමිනාශකවල තියෙන සංයෝගයක් ඔර්ගැනෝෆොස්ෆේට කියලා. මේකට තරඟකාරී නිෂේධකයක් විදිහට මෙයාව බ්ලොක් කරනවා. එන්සයිම බ්ලොක් කරනවා. හරි. අයබන් එතකොට අපි අද බලමු උපාගමය කියන එක පිළිබඳව සහ උපාගමයකින් කොහොමද පණිවිඩයක් එහෙන ස්නායු ආවේගයක් තවත් ස්ථානයකට පරිවහනය කියන්නේ සම්ප්‍රේෂණය වෙන්නේ කොහොමද කියන එක සන්නයනය වෙන්නේ කොහොමද කියන එක බලමු. හරි. එතකොට අද අපි බලන්න යන දේ තමයි උපාගමය කියන එක. උපාගමයක්. මොකක්ද මේ කතන්දරේ? හරි. මේකට යන්න කලින් අපි පොඩ්ඩක් මේ නියුරෝනයක් ඉගෙන මේක අපි ස්නායු පද්ධතිය හා සම්බන්ධව සාකච්ඡා කරන දෙයක්. ඒතකොට මේකේ අපි මුලින් බලමු දැන් කලින් දවසේ අපි කලින් දවසක බැලුවා අපි කලින් වීඩියෝ එකකින් බැලුවා කොහොමද අක්‍රීය පටල විභවයක් පවතින්නේ නියුරෝනයක. ඉතින් ගියාට පස්සේ ඒ අක්‍රීය පටල විභවය නියුරෝනයට විතරක් නෙවෙයි ඒ වගේ විභවයක් ඕනම සෛලයක දේහය තුළ තියෙන ඕනෑම සෛලයක පවතිනවා. නමුත් අපි නියුරෝන වලදී මේක සාකච්ඡා කරන නිසා ප්‍රධාන වශයෙන් නියුරෝන එක තමයි අපි ඉගෙන ගන්න. සහ නියුරෝන එක ක්‍රියා විභවයක්. නියුරෝන වලට තියෙන විශේෂ හැකියාව තමයි උත්තේජිත හැකියාව. අන්නේ උත්තේජිත හැකියාවෙන් කොහොමද ක්‍රියා විභවයක් ජනනය වෙලා ක්‍රියා විභවය ස්නායු ඔස්සේ පරිවහනය වෙන්නේ. අපි තනි ස්නායුව තුළ ස්නායුව තුළ ක්‍රියා විභවය පරිවහනය වීම කතා කරා. ඒතර මම කලින් කිව්වා දැන් මේ ආවේගයක් ආවට පස්සේ අර අපි කරදරයක් නේ කරන්නේ මොකක් හරි උත්තේජයක්. උත්තේජය මොකක්ද? එතකොට ඒක මොකක් හරි රසායනික වෙන්න පුළුවන්. රසායනික වෙන්න පුළුවන්, විද්‍යුත් වෙන්න පුළුවන්. සහ යාන්ත්‍රික වෙන්න පුළුවන්. මේ මොකක් හරි උත්තේජයක්. මේ වගේ උත්තේජයක් නිසා මොකද වෙන්නේ? නියුරෝනය කලබල වෙනවා. ඒක නියුරෝනය කලබල වෙනවා. ඒතකොට නියුරෝනය තරහ යනවා. ඒ කියන්නේ ආවේගයක් ඇති වෙනවා. ඊට පස්සේ මේ මොකද්ද කරන්නේ? මේ ආවේගය එයා පිට කරන්න බලනවා. සන්නයනය කරනවා. සන්නයනය කිරීමට ලක් කරනවා. ඊට පස්සේ මොකද කරන්නේ? මේ ආවේගය කාට හරි පිට කරන්න ඕනේ. දැන් මට තරහකට පස්සේ තරහ කාගේ හරි පිටින් පිට කරනවා. ගහලා හරි බැනලා හරි මොකක් හරි විතරනේ තරහ පිට කරනවා. ඒ වගේ මේ ස්නායු ආවේගය වෙන කෙනෙක්ට පිට කරන්න වෙනවා. මේ තියෙන ස්නායුවක් කියලා හිතමුකෝ. තියෙන ස්නායුව. ස්නායුවක සෛල දේහය තියෙනවා. ස්නායුවේ අක්ෂණය තියෙනවා. ඒතර ඉදන්නවා ස්නායුවක පණිවිඩ ලබා ගන්න අනුශාකිකා හෝ සෛල දේහයෙන් අනුශාකිකා හෝ සෛල දේහයෙන් පණිවිඩය අරගෙන ඒකේ අක්ෂණය ඔස්සේ පරිවහනය වෙලා ගිහිල්ලා මේ අක්ෂණයේ කෙලවර වෙන අග්‍රස්ත බල්බ වලට එනවා. උපාගම බල්බ වලට එනවා. අග්‍රස්ත බල්බ වලට එනවා. එතනින් තව කෙනෙක් හිටියොත් එහෙම යාට එතන ළඟ කවුරු හරි හිටියොත් එහෙම යාට තරහ ගිහිල්ලා ඉන්නේ දැන් ළඟ කවුරු හරි හිටියොත් එයාට ගහනවා. මෙයාට ගහනවා නැත්නම් මෙයාට බනිනවා. අර ඒ වගේ තමයි ආවේගය වෙන කෙනෙක්ට දැන් දෙනවා. වෙන කෙනෙක්ට ආවේගය පිට කරලා එයාගේ අර හිත නිදහස් කර ගන්නවා වගේ මෙයාත් මොකද කරන්නේ? එයාගේ ආවේගය වෙන කෙනෙක්ට පිට කරලා ඉවර වෙලා මෙයා අපෝ නිදහස් තත්ත්වයට පත් වෙනවා. ඒකට සාමාන්‍ය තත්ත්වයට පත් වෙනවා. එයාගේ ආවේගය පිට කරාට පස්සේ නියුරෝනෙත් වෙන්නේ ඔය දේ තමයි. අර කතන්දරේ තමයි කාට හරි තරහ ගියා. එයා තරහ පිට කරලා ඉවරලා කෙනෙක්ට බනිනවා හරි ගහනවා හරි කරනවා. ඒතකොට එයාගේ තරහ පිට කරලා එයාගේ හිත නිදහස් කර ගන්නවා. අන්න ඒ වගේ කතාවයි නියුරෝනෙත් කරන්නේ. එයාගේ ආවේගය වෙන කෙනෙක්ට සන්නයනය කරලා එයා නිදහස් තත්ත්වයකට පත් වෙනවා. තමයි සරල කතන්දරේ. හරි දැන් බලමු පොඩ්ඩක් නියුරෝනයක් ගත්තට පස්සේ මම ආයි නියුරෝන එක මම කලින් දවසෙත් කලින් වීඩියෝ එකකින් කරලා තියෙනවා නියුරෝන එක විව්වේ. ඒකට ඒක ආයි කරන්න යන්නේ නැහැ. කලින් වීඩියෝ එකත් මම මේ මොනවද අක්‍රීය පටල විභව ක්‍රියා විභව කරද්දි නියුරෝනය පොඩ්ඩක් ඇඳලා බලනවා. ඒක නිසා මට මේ සම්පූර්ණ නියුරෝනය අවශ්‍ය නැහැ. මට අවශ්‍ය වෙන්නේ මේ අවස්ථාවේ දැන් මෙයා පණිවිඩයේ මේ අනුශාකිකාව වලින් ගත්තා. ඒ අරගෙන ඉවරලා අක්ෂණය ඔස්සේ පරිවහනය වෙලා මේ කෙලවරට ආවට පස්සේනේ මෙතන ඉන්න මොකෙක් හරි එකට දෙන්නේ. කවුද කියන එක අපි පස්සේ බලමු. මෙතන මොකෙක් හරි ඉන්නවා නම් එයාට පණිවිඩය දෙන්න මේ කෙලවරින්නේ දෙන්නේ. එහෙනම් මට මේ ඔක්කොම අවශ්‍ය නැහැ. මට මේ සෛල දේහය අනුශාකිකා ඒ වැඩක් නැහැ. ඒවෙන් පණිවිඩයක් ගන්න කොහොමද? මේ පණිවිඩය මේ ඒ කියන්නේ ක්‍රියා පණිවිඩය කියලා කියන්නේ ක්‍රියා විභවය. කොහොමද පරිවහණය වෙන්නේ? ඒ ටික කතා කරන්නේ. ක්‍රියා විභවය ඇති වෙන්නේ කොහොමද? ඒ ටික සාකච්ඡා කරලා තියෙන්නේ. හරි. ඒතකොට මට දැන් ගැටලුව තමයි මේ පණිවිඩය මෙහෙම කෙලවරට ආවට පස්සේ මේ පණිවිඩය මෙන්න මෙයාට දෙන්නේ කොහොමද කියන එක තමයි මට දැනගන්න ඕනේ. ඒක කොහොමද වෙන්නේ කියන එක තමයි අපි අද ඉගෙන ගන්න යන්නේ. ඒ කියන්නේ උපාගමයක ආවේගයක් උපාගමයකින් උපාගමයකින් වෙන්නේ ඔන්න ඔය ඉතින්. ඒතර මේ මෙතෙන්ට ආපු පණිවිඩය මෙයාගෙන් ඊළඟ කෙනාට පරිවහණය වෙන ආවේගය වෙන කෙනෙක්ට දෙන එක වෙන්නේ. අන්න ඒ විදිහට මේ පණිවිඩය මෙතන දෙන්න නම් මට මෙන්න මේ කොටස තිබ්බනම් හිතේනේ. ඔය කැලේ දැනගත්තා නම් ඇත්තට මෙහා ආයි අඳින්න ඕනේ නැහැ. ඒතර මම ඒක නිසා මෙන්න මේ නියුරෝන එක මේ කෙලවර ටික විතරක් අඳිනවා. ඒතර අක්ෂණයෙන් ඇවිල්ලා ඒ අක්ෂණේ අග්‍රස්ත බල්බ ඒත උපාගම කුඩින් පිටික විතරක් ඇඳලා ඊට පස්සේ මෙතන තියෙන අනිකුත් ඒ මොකක් හරි කෙනාව අඳිනවා. පිටිපස්සෙන් ඉන්න මේ ආවේගය ගන්න කෙනා. මේ පණිවිඩය ලබා ගන්න කෙනාව මං අඳිනවා. එච්චර අන්නේ සම්පූර්ණ නියුරෝනය මම අපෝ අඳින්න යන්නේ නැහැ.
හරි මේ තියෙන්නේ අක්ෂණය අර මම කිව්ව අක්ෂණය මෙතනින් එහාට ගිහිල්ලා මේ පැත්තේ මෙහෙම ගියාට පස්සේ තමයි දිගට ගියාට පස්සේ තමයි අර සෛල දේහේ ඒ ටික තියෙන්නේ. ඔන්න ආවා දැන් මේ අක්ෂණේ ඉවර වෙන තැන. හරිද? අක්ෂණේ ඉවර වෙන තැන අක්ෂණයේ කෙලවරේදී මොකද වෙන්නේ? අක්ෂණය මෙම කෙලවරකට ආවට පස්සේ මේ කෙලවරේදී ශාකනය වීමකට ලක් වෙනවා. ඒතකොට ශාකනය වීමකට ලක් වෙලා මෙන්න මෙහෙම අක්‍රස්ත බල්බ නැත්නම් උපාගම කුඩුම්බි ඔන්න ඔය වගේ මලු වගේ ඒවා හදනවා. ඒකට ප්‍රසාරණය වෙච්ච view. උපාගම කුඩුම්බි ටිකක් හැදිලා තියෙනවා. හරිනේ? තමයි කතන්දරේ. දැන් එක නියුරෝන එක කෙලවර. හරිනේ? නියුරෝන එක කෙලවර. ඊට පස්සේ මෙතන ගත්තට පස්සේ අර පිටිපස්සෙන් ඉන්න තව කවුරු හරි කෙනෙකුත් ඉන්නවා. දැන් මේ එන ආවේගෙ මෙයාගෙන් එන මේ ක්‍රියාවිභවය මේ එන ක්‍රියාවිභවය ඊළඟ තව කෙනෙක් ගන්න ඕනනේ. එහෙනම් මෙතන අර මොකෙක් හරි එකෙක් ඉන්නවා ඉතින්. මොකෙක් හරි එකෙක් ඉන්නවා මොකද කියලා බලමු පස්සේ මොකෙක්ද ඉන්නවා ඉතින්. මේක සෛලයක්. මොකද්ද සෛලය කියලා බලමු. සෛලයක් ඉන්නවා. ඒතකොට මෙතනින් එන ක්‍රියාවිභවය මෙහෙම ඇවිල්ලි කියලා මෙතනින් පනිනවා. මෙහෙම වෙලා පනිනවා. මෙයාට දෙනවා. ඒතර මෙයා මොකක් හරි වැඩක් කරන්න ගන්නවා ඊට පස්සේ. මෙයාගෙන් ආවේගය නිසා මෙයා මොකක් හරි වැඩක් කරන්න ගන්නවා. හරි විභවයක් ඇති වෙනවා. ඔය විදිහ තමයි වෙන්නේ. දැන් බලමු මෙන්න මේ නියුරෝන සෛලයයි ඒ නියුරෝන සෛලයෙන් පිටිපස්සේ මෙතන සෛලයක් තියෙනවානේ. නියුරෝන සෛලයක් තියෙනවා. ඒ නියුරෝන සෛලයෙන් පිටිපස්සේ මෙතන සෛලයක් තියෙනවා. ඒ සෛලය බලන්න භෞතික වශයෙන් වෙන් වෙලා තියෙනවා. භෞතිකව පොඩි හිඩසකින් වෙන් වෙලා තියෙනවා. තේරෙනවද? භෞතික වශයෙන් මෙතන ඉතාම පටු හිඩසක මේ දෙන්න අතර පොඩි හිඩසක් තියෙනවා. භෞතික වශයෙන් ඉඩක් තියෙනවා. භෞතිකව ඉඩක් තියෙනවා. අන්න එහෙම ඉඩක් තියෙනවා. මේ හිඩසක් තියෙනවා. අන්න එහෙම හිඩසකින් වෙන් වෙලා තියෙන්නේ. නියුරෝනයක් තියෙනවා. නියුරෝනෙන් පස්සේ මොකක් හෝ සෛලයක් තියෙනවා. ඒක අපි දන්නේ මොන සෛලයක්ද කියලා. ඒක පස්සේ බලමු. මොකක්දෝ සෛලයක් තියෙනවා. ඇඟේ තියෙන සෛලයක් නේ. ඇඟේ තියෙන මොකක් හරි සෛලයක් තියෙනවා. ඒ සෛලයයි අර නියුරෝනයයි අතර පොඩි හිඩසක් තියෙනවා. පටු හිඩසක්. ඔන්න ඔය පටු හිඩසට කියනවා උපාගම පැල්ම කියලා. ඒ විතර පැලිලා වගේ මේ දෙක අතර නිකන් මේ දෙක අර පැඩිලා පැලුනට පස්සේ හිඩසක් එනවා වගේනේ. පැල්මක්. අනේ පැල්මට කියනවා උපාගම පැල්ම කියලා. මොකක් කියලාද? උපාගම පැල්ම. උපාගම පැල්ම නෙමෙයි මේ හිඩස. මෙන්න මේ කියන හිඩස තමයි උපාගම පැල්ම කියලා කියන්නේ. හරි. උපාගම පැල්ම. ඒ උපාගම පැල්ම බැලුවට පස්සේ දෙයක් තේරෙනවා. දැන් මේක මම ඇඳපු විදිය මේ විදිය. හරිද? මේ මම ඇඳපු විදිය මේ විදිය. තව කෙනෙක්ට මෙහෙමත් අඳින්න පුළුවන් මේක. නියුරෝන මේ පැත්තෙන් ඇඳලා. ඔය අක්ෂණය අර පිටිපස්සෙන් තියෙන ඊළඟ දෙවනියට තියෙන සෛල මෙහෙම අඳින්න පුළුවන් කෙනෙක්ට. හරිද? මේ පැත්තට අඳින්න ඕන කියලා නීතියක් නැහැ. නමුත් ඉතින් මගේ පහසුවට තමයි මම ඕක ඇඳේ කොහොම හරිද? එහෙම බැලුවොත් මේ තියෙන උපාගම පැල්ම. මෙතන තියෙන්නේ මේ උපාගම පැල්මනේ. ඒ උපාගම පැල්මෙන් ඔයාලට දෙයක් තේරෙන්න ඕන. දැන් උපාගම පැල්ම ගාවට මෙතන තියෙන මේ හිඩස ගාවට මේ හිඩස ගාවට උපාගම පැල්ම ගාවට පණිවිඩය ඉස්සෙල්ලා ගේන්න එපා. මෙයාට මෙයා මුකුත් හැංගින් දැනින් නැතුව ඔහේ පාඩුවේ ඉන්න කෙනෙක්. එයා පාඩුවේ ඉන්න කෙනෙක්. එයාට පණිවිඩය ගෙනල්ලා මෙහෙම කරපන්. මේ දේ කරපන්. අරක කරපන් කියලා පණිවිඩය අරගෙන එන්න ඕනනේ. අන්නේ පණිවිඩය අරගෙන ඉන්නේ කවුද? මේ නියුරෝනේ. හැම වෙලේම පණිවිඩය අරගෙන ඉන්නේ නියුරෝනයක්. මොකද නියුරෝන වලට තමයිනේ අර උත්තේජිත වීම හැකියාව තියෙන. අනිත් සෛල වලට ස්වයං උත්තේජිත හැකියාව නැහැ. ඒගොල්ලොන්ව වෙන සෛලයක්. ඒ කියන්නේ නියුරෝනයක් මගින් මේ වගේ නියුරෝනයක් මගින් උත්තේජනය කරවන්න ඕන. යාට ස්වයං උත්තේජනය වීම හැකියාව නැහැ. දැන් මෙයාට මේ ස්වයං උත්තේජිත හැකියාව තියෙනවා. යා වෙන්නේ කොහොමද කියලා බලලා තියෙනවා. දැන් උත්තේජනය වුණා. යාගේ පණිවිඩය එනවා. ඒ පණිවිඩය එන්නේ කොහොමද? ක්‍රියා විභවයක් විදියට. ඒ කියන්නේ සාමාන්‍ය නියුරෝන සෛලයක මේ තියන්නේ අක්ෂණය මේ අපි බලලා තියෙනවා. මම පොඩි මතක් කිරීමක් විතරයි කරන්නේ. ඒකට සාමාන්‍යයෙන් අක්ෂණය කොහොමද තියෙන්නේ? පිටත ධන ආරෝපිත විදියට තියෙන්නේ. ධන අයන වැඩි කියන එකට වඩා කොහොමද ධන ආරෝපිත? තමයි පැහැදිලි කරන්නේ හොඳට. ආරෝපණ සහ අයන කියන දෙකම අතින් මම විස්තර කරලා දුන්න ක්‍රියා විභවය වෙනස් වෙන විදිය.
ආරෝපණ කියන්නේ වෙනම සීන් එකක්, අයන කියන්නේ වෙනම සීන් එකක්. හරිද? අපිට ඔය දෙකම වැදගත් වෙනවා මේක පැහැදිලි කිරීමේදී. ඔය වගේ පිටත දාන ආරෝපිතව තියෙනවා, ඇතුළත ඍණ ආරෝපිතව තියෙනවා. ඍණ අයන වැඩිපුර තියෙනව නෙවෙයි. ඍණව ආරෝපිතව තියෙනවා. හරිද? ආරෝපිතව තියෙනවා. දැන් මොකද වෙන්නේ? ක්‍රියාවිභවයක් හට ගන්නවා. ඔන්න එක තැනකින් ක්‍රියාවිභවයක් හටගත්තා. එතකොට මොකද වෙන්නේ? ඇතුළත ඍණ වෙනවා. ඇතුළත ධන වෙනවා, පිටත ධන ඍණ වෙනවා. ඊට පස්සේ මේක දිගින් දිගටම ඔහොම යනවා. ඔය විදිහට දිගින් දිගටම යන්න ගන්නවා. හරි. ඔහොම එනවනේ ක්‍රියාවිභවය. දැන් වෙනස් වුණා. දිගින් දිගට මෙහෙම මෙහෙම ඉස්සරහට ක්‍රියාවිභවය වෙනවා. දැන් මේ පැත්තේ තෝක වෙනවා. මම එක පැත්තක විතර ඇඳි තියම වෙලා යනවනේ. ඒක පැත්තක විතරයි මම ඇඳේ. දැන් මේ යට පැත්තේ තෝක වෙනවා. හරිද? ඔය විදිහටම වෙනවා. පඩමක් පොඩි. මොකද මේක මෙහෙම තියෙන පටලයක්නේ. විශ්කමයේ හරස් කඩක් බැලුවා මෙහෙමනේ තියෙන්නේ. ඒකට එක පොයින්ට් එකක මොකක් හරි වෙනසක් වුණාට පස්සේ එතන තියෙන ඔක්කොම ඒ හරස් කඩේ තියෙන ඔක්කොම ඕක වෙනවා මෙහෙම. සාමාන්‍යයෙන් තියෙන ඕන පිටත දනනේ. නමුත් පිටත දැන් ඒ හරස් ඒ සලකනු ලබන ස්ථානේ මෙතන නම් ඒ සලකනු ලබන ස්ථානේ සම්පූර්ණ හරස් කඩෙහිම පිටත රින වෙලා ඇතුළට ධන වෙන්න ගන්නවා. එක පොයින්ට් එකක් සලකන එක පොයින්ට් එකක් මෙතන. ඒක ඊට පස්සේ මේ විදිහටම මේ විදිහටම ඉස්සරහට එනවා. දැන් අන්න ඒ විදිහට ක්‍රියාවිභවය මෙහෙම එනවා. ඒ ක්‍රියාවිභවයක් ආවට පස්සේ දැන් මෙතනින් එහාට මෙතනට පණිවිඩය දෙන්න ඕනේ. මේ පණිවිඩය දෙන්න පොඩි අවුලක් තියෙනවා. හේතුව දැන් භෞතික වශයෙන් සම්බන්ධ වීමක් නැහැ. භෞතිකව සම්බන්ධ වෙලා තිබ්බනම් කිසිම අවුලක් නැහැනේ. ළඟ ඉන්න එකට මේව තට්ටුවක් දාලා කියන්න පුළුවන් මෙහෙම කරපන් කියලා. මෙහෙම භෞතිකව සම්බන්ධ වෙලා නැහැ. මේ වගේ මෙහෙම භෞතිකව සම්බන්ධ වෙලා තිබුණා නම් කිසිම ගැටලුවක් නැහැනේ. එහෙම. මොකද මෙයාගෙන් පණිවිඩය එනවා. එතකොට මේකට කෙලින්ම යනවනේ. දැන් එහෙම භෞතික සම්බන්ධයක් නැහැ. මේ භෞතික සම්බන්ධයක් නැහැ. භෞතිකව මේ දෙක වෙන් වෙලා තියෙන්නේ. පොඩි හිඩසක් තියෙනවා. ඒතර හූ කියලා තමයි කියන්නේ නේ. ඈත ගමක කෙනෙක් ඉන්නවා. ඒතකොට කෑ ගහලා තමයි පණිවිඩය කියන්නේ. අන්න ඒ වගේ පණිවිඩේ මෙතන ඉඳලා මෙතෙන්ට යවන්න මොකක් හරි ක්‍රමයක් තියෙන්න ඕන. ක්‍රමයක් තියෙනවා. ඒතකොට දැන් පණිවිඩය එන්නේ මේ පැත්තෙන් ඉඳලා. මෙහි ඉඳලා. හැම වෙලේම උපාගමයක් දෙසට, උපාගම පැල්මක් දෙසට පණිවිඩයක් අරන් ඉන්නේ නියුරෝනයක් නේ. මේම පණිවිඩය අරගෙන එනවා මේ පැත්තේ. වම් පැත්තෙන් අරන් එනවා කියලා වැරදි සංකල්පයක ඉන්න එපා. වම් පැත්තෙන් ඒ වගේ අර මෝඩ විදිහට පාඩම් කරන්න බෑ. දෙයක් මේ මම අඳින රූපයට සාපේක්ෂව තමයි වම් පැත්තෙන් එන්නේ. හයි. ඉතින් මේ මම එදපේ රූපේ තියෙන වම් පැත්තෙන්. එතකොට මෙහි නියුරෝන ඉඳලා තමයි පණිවිඩය එන්නේ. දැන් මේකෙ හිම වම් පැත්තෙන් කියන්න පුළුවන්ද? මේකෙ හිම කියන්න බෑ. ඇයි? මේකේ පණිවිඩය එන්නේ මේ පැත්තේ මෙහෙම. මොකද මේ නියුරෝනේ අක්ෂනේ මේකනේ. එතකොට මේ පැත්තෙන් තමයි මෙහිම පණිවිඩය ඇවිල්ලා මේක මෙහෙම ගිහිල්ලා මේ අදාළ පිටිපස්සේ තියෙන සෛලයට දෙනවා. පිටිපස්සේ තියෙන සෛලයට දෙනවා. එතකොට අන්න එහෙම උපාගම පැල්ම ගත්තට පස්සේ පණිවිඩය එන්නේ මේ දිශාවෙන්. පණිවිඩය එන්නේ මේ දිශාවෙන්. පණිවිඩය මේ දිශාවෙන් ඇවිල්ලා මේ සෛලයට තමයි දෙන්නේ. මේ උපාගම පැල්මට කලින් පණිවිඩය අරන් එන කෙනා තමයි මුලින් හම්බෙන්නේ නේද? උපාගමයක් හැදෙන්න උපාගම පැල්ම ගාවට මුලින් පණිවිඩයක් අරන් එන කෙනෙක් ඉන්නකෝ. ඒක යානේ මුලින්ම දකින්නේ. නේ උපාගම පැල්මට මුලින්ම එන කෙනා තමයි මෙයා. මේ සෛලය. මුලින් ගෙනෙන. එතකොට එයා තියෙන උපාගම පැල්මට කලින්. උපාගම පැල්මට කලින් තියෙන්නේ. එහෙනම් උපාගම පැල්මට කලින් කියලා කියන්නේ උපාගම පැල්මට పూర్වව. අපේ මනගල. කලින් sorry. කලින් කියලා කියන්න පුළුවන්. නමුත් ඉතින් අර දන්නවනේ අර බයෝලොජි සාහිත්‍යයි නිකන් සම්භාව්‍ය ගතිය ඔක්කොම එකතු කරලා ටිකක් ලස්සන නම් දාන්නේ. මෙතන කලින් එන සෛලය කියලා කලින් තියෙන සෛලය කියලා දාන්නත් පුළුවන්. උපාගමයට කලින් සෛලය. එහෙම ලියන්නත් පුළුවන්. උල්ලක් නැහැ ඉතින්. නමුත් ඉතින් පොඩ්ඩක් තමන්ගේ ගාම්භීරත්වය පෙන්වන්න නිසා පොඩ්ඩක් එක ලස්සන වචනයක් දානවා. මේකට කලින් තියෙන නිසා මේකට పూర్වව තියෙන නිසා. එහෙනම් මේ සෛලයට කියනවා උපාගමයට කලින් තියෙන සෛලයනේ. ඒ කියන්නේ උපාගමයේ හැදෙන තැනදී මුලින් හම්බෙන සෛලය තමයි මෙයා. දැන් මේ පැත්තේ කවුද උපාගමේ? මෙතන උපාගමයට කලින් හම්බෙන සෛලය කවුද? මේක. නියුරෝනේ හැම වෙලේම නියුරෝනේ. මෙයානේ. ඒ වම් පැත්තේ තියෙන සෛලය දකුණු පැත්තේ තියෙන සෛලය ඒ විදිහට පාඩම් කරන්න එපා. එහෙම මතක තියාගන්න යන්න එපා. හැම වෙලේම තියරිය මොකද්ද? පණිවිඩයක් අරන් එනව නම් අරන් එන්න ඕන නියුරෝනියක් දිගේ. නියුරෝනියක් දිගේ අරගෙන ඇවිල්ලා ඒ නියුරෝනේ ඊළඟ සෛලයට දෙනවා. එතකොට එතන භෞතික වශයෙන් වෙන වෙච්ච පොඩි හිඩසක් තියෙනවා. ඒ හිඩස තමයි අපි කියන්නේ උපාගම පැල්මක් කියලා. එතකොට මේ උපාගම පැල්මට කලින් සෛලයක් තියෙනවා. කලින් සෛලය කියන්නේ පණිවිඩය අරන් එන කෙනා. ඒ කවුද?
නියුරෝනය. ඊට පස්සේ පණිවිඩය ගන්න කෙනෙක් ඉන්නවා. එයා ඉන්න උපාගම වලින් පස්සේ සෛලයක් තියෙනවා. එතකොට උපාගමට කලින් තියෙන සෛලය, ඒ කියන්නේ උපාගමේ මුලින් හම්බෙන සෛලේ పూర్වව තියෙන සෛලේ අපි ඒකට කියනවා කලින් තියෙන නිසා పూర్ව උපාගම සෛලය. කවුද పూర్ව උපාගම සෛලය? මෙයා. ඒ කියන්නේ නියුරෝනය. పూర్ව උපාගම සෛලය මෙයා දැන් නියුරෝනය. ඊට පස්සේ උපාගමය කියන භෞතික හිඩසට ආවා. එතනින් මොකක් හරි ක්‍රමයකින් පණිවිඩය යනවා. අපි දන්නේ අපි තාම දන්නේ නැහැ කොහොමද යන්නේ කියලා. මොකක් හරි ක්‍රමයකින් යනවා. කෑ ගහලා කියනවා. හරි SMS ගහලා හරි WhatsApp පණිවිඩයක් දාලා හරි ඊමේල් දාලා හරි මොකක් හරි ක්‍රමයකින් දැන් පණිවිඩය යවුවා. අපි දන්නේ නැහැ කොහොම යවුවද කියලා. පස්සේ බලමු ඒක. පණිවිඩය යවුවට පස්සේ ඒ පණිවිඩය ප්‍රතිග්‍රහණය කරගන්න ඊට පස්සේ උපාගමේ පස්සේ තියෙන සෛලයක් ඉන්නවනේ. පස්සේ තියෙන සෛලය මේ උපාගම හිඩසෙන් පස්සේ තියෙන කෙනා. ඒකට කියනවා පස්ච උපාගම සෛලය. ඒ සෛලයේ තියෙන උපාගමෙන් පස්සෙන් ඒක නිසා ඒකට කියනවා පස්ච උපාගම උපාගම නෙවෙයි උපාගම සෛලය. පස්ච උපාගම සෛලය. හරිනේ වැඩි හරිනේ. పూర్ව උපාගම සෛලයක් තියෙනවා. පස්ච උපාගම සෛලයක් තියෙනවා. పూర్ව උපාගම සෛලය පස්ච උපාගම සෛලය. ඔන්න ඔය పూర్ව උපාගම සෛලය පස්ච උපාගම සෛලය අතර මෙන්න මේ තියෙන භෞතික හිඩස තමයි දැන් උපාගම පැල්ම කියලා කියන්නේ. ඔය පැල්ම ඊටාම කුඩා එකක්. මේ දුර නෙවෙයි දැන් මේක මේ මාතර තියෙනවා මේක යාපනයේ මේක දෙවුන්දර තුඩුවේ මේක පේදුරු තුඩුවේ ඒ වගේ නෙවෙයි තියෙන්නේ. මේ ඊටාම නැඹුරු පටු හිඩසක්. ඊටාම පටු හිඩසක් තියෙන පටු පැල්මක් තියෙන්නේ. මේක සාමාන්‍යයෙන් අපි බැලුවොත් එහෙනම් මේ උපාගම පැල්මක මේ මෙතන තියෙන මේ හිඩස සාමාන්‍යයෙන් දල වශයෙන් මතක තියාගන්න ඕනේ නැහැ. මම නිකන් පොඩ්ඩක් පැහැදිලි වෙන්න ඕන නිසා කියන්නේ. කොයි වගේද කියලා. සාමාන්‍යයෙන් 20ක් 40ක් නැනෝමීටර් ප්‍රමාණයකක් මේක. තේරුණාද? ඉතින් කොච්චර කුඩාද නේ? 20ත් 40ත් නැනෝමීටර් ප්‍රමාණයක හිඩසක් මේක තියෙන සාමාන්‍යයෙන්. හරි ඒ වගේ ඉතා කුඩා මේ වපසරයක තමයි මේක තියෙන්නේ. හරිනේ? ඒ වගේ පටු හිඩසක් හරහා තමයි මේක මේ පණිවිඩය ගමන් කරන්නේ. එතකොට ගොඩාක් ළඟින් තියෙන ඉතින් මොකක් හරි පහසු විදියක් ඇති ඔය කරා පණිවිඩය යවන්න. හරි. මොනවද මේ සෛල? මොනවද මේ සෛල? දැන් මෙතනින් මොකක් හරි පණිවිඩයක් ආවට පස්සේ මෙතන මේ සෛල කියලා කියනෝනේ. දැන් ඔක පොඩ්ඩක් නිකන් අර මාරු වෙන්න ඉන්නේ අහගෙන නේ මොකද්ද මේ සෛල කියලා දැනගන්න ඕන වගේ අදහසක ඉන්නේ. හරි. ඔය සෛල ඒවටත් උත්තේජනය වීමේ හැකියාව තියෙන සෛල. තේරුණාද? ඒ සෛල වලටත් උත්තේජනය වීමේ හැකියාවක් තියෙනවා. නමුත් විශේෂත්වය නියුරෝන වගේ ස්වයං උත්තේජනය වීමේ හැකියාවක් නැහැ. නියුරෝන එකට එහෙම නෙවෙයි. නියුරෝන එකට එයා විසින්ම ක්‍රියාවිභවයක් හටගැනීමේ හැකියාව තියෙනවා. මෙයා මේ සෛල වලටත් කිසියම් වූ ක්‍රියාවිභවයක් හටගන්න පුළුවන්. නමුත් ඒ ක්‍රියාවිභවය එයා විසින් නැති කරගන්න බෑ. එයාට වෙන කවුරු හරි ක්‍රියාවිභවය ඇති කරන්න උදව් කරන්න ඕන. එතකොට මෙයා දැන් සොයන් උත්තේජනය වෙලා ක්‍රියාවිභවයක් හටගෙන පණිවිඩය එනවා. මෙතෙන්ට ආවට පස්සේ මෙයා කියනවා ක්‍රියාවිභවයක් කරපන් කියලා. අන්න එතකොට මෙයාට ක්‍රියාවිභවයක් හටගන්න පුළුවන්. හරි? විභවයක් හටගන්න පුළුවන්. අන්න ඒ විදිහේ සෛල කිහිපයක් තියෙනවා. එකක් තමයි එක සෛල වර්ගයක් තමයි ප්‍රධානම සෛල වර්ගයක් පේශි. පේශි සෛලයක් උත්තේජනය වීම පිළිබඳව අපේ A level විෂය ධාරාවේදී ඉගෙන ගන්න. ඒක විශ්වවිද්‍යාල මට්ටමේ ඉගෙන ගන්න එක. ඒතර පේශි සෛලයක් උත්තේජනය පේශි මෙතන තියෙන මේ පස්ච උපාගම සෛලය පේශියක් වෙන්න පුළුවන්. ඒක දැනගන්න ඕන. පස්ච උපාගම සෛලය පේශි සෛලයක් බවට වීමේ හැකියාව තියෙනවා. ඊළඟ එක තමයි මේ සෛලය තවත් නියුරෝනයක් වෙන්න පුළුවන්. දැන් සමහර වෙලාවට තියෙනවා මේ නියුරෝන වලින් සමහරට පණිවිඩේ කෙලින්ම එක නියුරෝනකින් අරගෙන යනවා පේශියක් ගාවට. එහෙම නැත්නම් ඒ පණිවිඩය නියුරෝන කිහිපයක් හරහා පරිවහණය වෙවි යන්නේ. දෙකක් තුනක් එහෙම පරිවහණය වෙවි යන්නේ. එක නියුරෝනකින් එනවා. ඒකෙන් තව නියුරෝනකට දෙනවා. ඊට පස්සේ ඒකෙන් තව නියුරෝනකට දෙනවා. අන්න එහෙම නියුරෝන ඔස්සේ තමයි යන්නේ. එහෙනම් මෙයා තවත් පස්චුපාගම සෛලය තවත් එක් නියුරෝන සෛලයක් වෙන්න පුළුවන්. නියුරෝන සෛලය. හරි? නියුරෝන සෛලයක් බවට පත් වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් තවත් කාරක අවයවයක් වෙන මොනවද? ග්‍රන්ථි වෙන්න පුළුවන්. ග්‍රන්ථි. කියන්නේ ග්‍රන්ථි සෛල කියනකට වඩා දැන් ග්‍රන්ථියකට යන්නේ. නමුත් ග්‍රන්ථියක
වෙන්නේ මොනවද? ග්‍රන්ථියකින් මොනවා හරි ශ්‍රාවණය කරන්නේ. ඒක අන්තරාසාර්ගීය වෙන්න පුළුවන්, බාහිරාසාර්ගීය වෙන්න පුළුවන්, මොකක් හරි ග්‍රන්ථියකින් වෙන්නේ ශ්‍රාවයක්නේ. බාහිරාසාර්ගීය එකකින් වුණත් එන්සයිම් වගේ දෙයක් ශ්‍රාවය කරනවා. අන්තරාසාර්ගයකින් හෝමෝන වගේ එකක් ශ්‍රාවය කරනවා. එතකොට මොකක් හරි ශ්‍රාවයක්නේ සිද්ධ වෙන්නේ. එහෙනම් ශ්‍රාවයක් සිද්ධ කරන්න නම් එතන තියෙනවා ශ්‍රාවී සෛලයක්. එහෙනම් මේ පණිවිඩය ගිහිල්ලා දෙන්න ඕන ඒ ග්‍රන්ථියේ තියෙන ශ්‍රාවී සෛලයට. එහෙනම් මේ සෛලය මේ පච්චුපාගම සෛල ශ්‍රාවී සෛලයක් වෙන්න පුළුවන්. හරි. එතකොට ඔය කියන විදිහට මේ පච්චුපාගම සෛලය එක්ක පේශියක් වෙන්න පුළුවන්, නැත්නම් නියුරෝන සෛලයක් වෙන්න පුළුවන්, නැත්නම් ශ්‍රාවී සෛලයක් වෙන්න පුළුවන්. ඔය කියන ඕන කෙනෙක් වෙන්න පුළුවන්. හරිද? හරි. එතකොට පණිවිඩයක් අරන් එනවා පූර්වෝපාගම සෛලය වන නියුරෝනේ. එයාගෙන් උපාගම පැල්ම හරහා උමරන හෝ විදියකින් පණිවිඩය යනවා පස්චුපාගම සෛලයට. ඒක පේශියක් වෙන්න පුළුවන්, නියුරෝනයක් වෙන්න පුළුවන්, ශ්‍රාවී සෛලයක් වෙන්න පුළුවන්. හරිනේ? ඔය විදිහට තමයි දැන් උපාගමයක් හැදිලා තියෙන්නේ. එතකොට මේ පණිවිඩය මෙතන මේ පණිවිඩය මම කියන්නේ පටු හිඩසන්නේ තියෙන්නේ. මේ පටු හිඩස තුලින් ඔය පණිවිඩය යවන්න පුළුවන් ප්‍රධාන ආකාර දෙකක් තියෙනවා. ප්‍රධාන ආකාර දෙකක් තියෙනවා. ඒක අපි A level syllabus එකේ එකයි ඉගෙන ගන්නේ. නමුත් ප්‍රධාන ආකාර දෙකක් තියෙනවා. එකක් තමයි මෙතන ඉඳලා මෙතෙන්ට මේ පටු හිඩසන්නේ තියෙන්නේ. ඊටාම කුඩා හිඩසක් තියෙන නිසා මෙතන ඉඳලා මෙතෙන්ට පණිවිඩය යවන එක ටිකක් පහසුයි. කියන්නේ ලොකු කිලෝමීටර් ගානක දුරක් නැහැනේ. ඒ නිසා මෙතන ඉඳලා මෙතෙන්ට පණිවිඩය යවන්න එක්ක අපිට භාවිතා කරන්න පුළුවන් එක ක්‍රමයක් තමයි රසායනික සංයෝගයක් මොකක් හරි දානවා. ඒ කියන්නේ මෙතනින් මොකක් හරි රසායනික සංයෝගයක් සාවය කරනවා. ඒ රසායනික සංයෝගය මේ පැල්ම හරහා මෙයාට ගියාට පස්සේ මෙයාගේ පණිවිඩය මෙතෙන්ට ආව. දැක්කනේ? මෙයා රසායනික සංයෝග ශ්‍රාවය කරා. රසායනික සංයෝග ටික ඇවිල්ලා මෙයාට ගෑවුණා. දැන් මෙයාට පණිවිඩය එනවා. එහෙනම් එක විදිහක් තමයි රසායනික විදිහට මේ උපාගම පැල්ම හරහා පණිවිඩ හෝමාරු වෙන්න පුළුවන්. අද රසායනික විදිහට. ඒතකොට රසායනික මේ මොකක් හරි සම්බන්ධයක් මගින්. ඒතකොට රසායනික සංයෝගයකින් මේ සම්බන්ධතාවය හැදුවේ. මෙතන දැන් භෞතික වශයෙන් හිඩසක් තිබුණා. ඒ භෞතික හිඩසෙන් මේ සෛල දෙක සම්බන්ධ කරේ රසායනික සංයෝගයකින්. එන රසායනික සම්බන්ධතාවයක් ඇති කරගත්තා. එහෙම නැත්නම් තව විදිහක් තමයි මෙයාගේ විද්‍යුත් සංඥා නිකුත් කරන්න පුළුවන්. විද්‍යුත් සංඥා. ඒ විද්‍යුත් සංඥා නිකුත් කරන ඒවා ගැන ඇත්තටම භෞතික වශයෙන් සම්බන්ධයක් තියෙනවා. විද්‍යුත් සංඥා නිකුත් කරන ඒවා නම් මේ මෙතන සෛලය අතර හිඩසක් පොඩි හිඩසක් තිබුණත් ඒ සෛල දෙක අතර භෞතික වශයෙන් සම්බන්ධතාවයක් තියෙනවා මේ වගේ. භෞතික වශයෙන් සෛල දෙක අතර සම්බන්ධතාවයක් තියෙනවා. හිඩසක් තියෙනවා නමුත් ඒ හිඩසක් තිබුණත් ඒ සෛල දෙක භෞතික වශයෙන් සම්බන්ධ වෙනවා. එහෙනම් දෙවෙනි ආකාරය තමයි විද්‍යුත් සම්බන්ධතාවයක්. ඒතර පළවෙනි ආකාරය තමයි රසායනික සම්බන්ධතාවයක් තියාගන්න පුළුවන්. අනිත් ආකාරය තමයි විද්‍යුත් සම්බන්ධතාවයක් තියාගන්න පුළුවන්. එහෙම විද්‍යුත් සම්බන්ධතාවයක් තියාගන්න නම් මේ විද්‍යුත් සම්බන්ධතාවය තියාගන්න ඕන සෛලවල තියෙන ඕන විශේෂත්වයක් තමයි හිඩස් සංදි තියෙන්න ඕන මේ වගේ. හිඩස් සංදි. හිඩස් සංදි පවතී. උද අපේ හර්ට් පේශි සෛලවල වෙන්නේ අන්න ඕක. හර්ට් පේශි සෛලවල සෛලෙන් සෛල එක සෛලයක් උත්තේජනය වුණාට පස්සේ මුළු මයෝකාඩියම උත්තේජනය කිරීමේ හැකියාව තියෙනවා. ඒ කොහොමද? එක සෛලකින් දැන් අපි හිතන්නකෝ මගේ කංකාල පේශියක් කොහේ හරි සංකෝචනය වුණා කියලා මොකක් හරි වුණා කියලා ඒ මුළු කංකාල පේශිය සෙට් එකම සංකෝචනය වීමකට ලක් වෙන්නේ නැහනේ. ඒක කංකාල පේශියෙන් තව පේශියකට පණිවිඩය යවන්න බෑ. මොකද ඒව අතර හිඩස් සංදි නෑ. හැබැයි මයෝකාඩියම එහෙම නෙවෙයි. මයෝකාඩියමේ එක සෛලයක් උත්තේජනය වෙලා එයා මොකක් හරි පණිවිඩයක් උත්තේජනය කරොත් ඒ උත්තේජයක් හැදුවොත් මුළු මයෝකාඩියමම අර උත්තේජනය වීමකට ලක් වෙනවා. ඒකයි අර මේ හાર્ට් එක වැඩ කරන්නේ නැතුනම චෙස්ට් කම්ප්‍රෙෂන් මෙහෙම මේ CPR දෙනවා කියලා කරන්නේ. ඒකද කරන්නේ කොහොම හරි එක මයෝකාඩියම් සෛලයක් වැඩ කරව ගන්න බලනවා. එහෙම වැඩ කරපු ගම මුළු මයෝකාඩියම වැඩ කරන්න ගන්නවා. ඒකට හේතුව ඒ සෛල අතර තියෙන්නේ විද්‍යුත් සම්බන්ධතාවය. හිඩස් සංදි. ඒතර අපි මේ පිළිබඳව ලොකුවට සාකච්ඡා කරන්නේ නැහැ. ඒ ලෙවල් විෂය මට්ටමේදී. නමුත් එහෙම තියෙනවා කියලා දැනගන්න ඕන. රසායනික සහ විද්‍යුත් වශයෙන් සම්බන්ධතා තියාගන්න පුළුවන් කියලා දැනගෙන ඉන්න ඕන. නමුත් මේ පිළිබඳව අපි සාකච්ඡා කරන්න යන්නේ නැහැ ගැඹුරින්. අපි කතා කරන්නේ රසායනික සම්බන්ධතාවය හදාගන්නේ කොහොමද කියන එක. ඒතර මේ අතර රසායනික සම්බන්ධතාවය කොහොමද තියාගන්නේ කියලා විතරයි බලන්නේ. රසායනික සම්බන්ධතාවය තියාගන්නේ කොහොමද කියලා බලමු. රසායනික සම්බන්ධතාවය. දැන් අපි මූලික දේවල් ටික දන්නවා. උපාගම පැල්ම, පූර්ව උපාගම සෛලය, පශ්ච උපාගම සෛලය. එතකොට
ඒ සෛලය මොකක් පස්ච උපාගම සෛලය මොන මොනගේ සෛලයක් වෙන්න පුළුවන්ද ඒ දේවල් ටික දන්නවනේ. දැන් වෙන දේ මොකද්ද බලමු. මේක හරි සරල දෙයක්. මේක එච්චර කලබල වෙලා නිකම් මෙහෙම කරගන්න ඕන එකක් නෙමෙයි. මේක හරි සරල මේකක්. හරිනේ? හරි. මම මේ සෛල ටිකත් මකනවා. පේශි සෛල, නියුරෝන සෛල ඒ ටික තමයි තියෙන්නේ. හරි. දැන් බලමු වෙන දේ. මොකක්ද දන්නවද වෙන්නේ? දැන් මම මේ එක තැනක් ගන්නවා. මම මේක පැහැදිලි කරන්න මේ එක තැනක් විතරක් ගන්න මේ උපාගම මේ පටු හිඩසන්නේ තියෙන පටු හිඩස පොඩි කෑල්ලක් ගන්නවා මෙන්න මේ වගේ. මම මෙන්න මේ වගේ තැනක් කපල ගන්නවා. මේ වගේ තැනක් කපලා අරගෙන ඇඳ කියලා හිතන්නකෝ. මේ තැන කපලා ගත්තා. ඒක තමයි මම එහෙම අඳින්න යනවා. හරිද? තේරෙනවනේ වෙන වැඩේ. ඒක zoom කරලා වගේ. මට මේ බෝඩ් එකේ zoom කරන්න බෑනේ ඉතින්. මට ඒ තාක්ෂණي නෑ. දැන් හිතන්න මේ මෙතන මේ ෆෝන් එකෙන් zoom කරා වගේ එහෙම zoom කරා හරි. ඔන්න දැන් zoom කරලා තියෙන්නේ. දැන් zoom වුණාට පස්සේ මුකුත් පේන්නේ නෑ. ඔමින zoom වෙලා මේක process වෙන්න පොඩි වෙලාවක් යන ගමන් තියෙනවා. හරි. zoom කරලා තියෙන්නේ. ඒතර මම මෙන්න මේ పూర్ව උපාගම පටලේ పూర్ව උපාගම සෛලයේ තියෙනවනේ මේ නියුරෝනේ. ඒ නියුරෝනේ මෙතන තියෙන උපාගම කුඩුම්බියේ මෙන්න මෙතන තියෙන නියුරෝනේ සෛල පටලය අඳින්න ඕන. මේ තියෙන්නේ ඒක. නේද? මෙහෙම අඳින්නකො තේ යුක්ටක් අරගෙන. ওই විදිහට අරගෙන තියෙන්නේ. එතකොට මෙතන මේ තියෙන විදිහ මෙහෙම ඇවිල්ලා මේ තියෙන අග්‍ර උපාගම බල්බය. හරිද? උපාගම බල්බය ওই විදිහට තියෙනවා. ඊට පස්සේ මේක තව පොඩ්ඩක් කෙලින් අදමුනේ මෙහෙම ඇදේට අඳින්න නැතුව. මෙහෙම අඳිමුකෝ. කොහොම තමයි තියෙන්නේ. උපාගම අග්‍රස්තය ওই විදිහට තියෙනවා. මේ අක්ෂරය ඔස්සේ දැන් මෙහෙම ක්‍රියා විභව වෙනවා. මෙහෙම ක්‍රියා විභවය මෙතන මේ දක්වා ක්‍රියා විභව වෙනවා. මෙහෙම අර කලින් ඇඳ විදිහට ධන ඍණ ආරෝපණ මාරු වෙවි ක්‍රියා විභවය මේ දක්වා එනවා. මෙහෙම වෙනවා. මේ ශාකනය වෙච්ච කොටස් වලත් ඒ ක්‍රියා විභවය ඒ විදිහටම එනවා. හරිද? දිගටම එනවා ක්‍රියා විභවය. ඊට පස්සේ තියෙනවා පස්ච උපාගම සෛලය. පේශියක් ග්‍රන්ථියක් හෝ තවත් නියුරෝනයක් මොකක් හරි එකක් තියෙනවා. ඒතකොට එයාගේ මෙන්න මේ පටල කොටස. කියන්නේ එයාගේ සෛල පටලේ ප්ලාස්මා පටල කොටස අඳින්න ඕන. ඒක තමයි මේ තියෙන්නේ. ওই විදිහට තියෙන්නේ. හරිනේ. මෙහෙම තමයි තියෙන්නේ. මේ තියෙන්නේ පූර්ව උපාගම සෛලයේ කොටස. පූර්ව උපාගම සෛලයේ මේ අග්‍රස්ත බල්බය. මේ තියෙන්නේ පස්ච උපාගම සෛලය. ඔන්න ඔය කොටසට කියනවා. මේක තියෙන උපාගම පැල්ම ඔන්න ඔය කොටසට කියනවා උපාගමයක් කියලා. උපාගමයක් කියලා. දැන් මෙතන ඉඳලම මේක උපාගමයක් කියලා කියන්න බෑනේ. උපාගමයක් කියලා කියන්න බෑනේ. උපාගමයක් කියලා කියන්නේ මේ කොටසනේ. එහෙම බලුවොත් ඒ මුළු ඇඟම උපාගමයක් කියලා කියන්න පුළුවන්. එහෙම බෑ. ඒ උපාගමයක් කියලා කියන්නේ මෙන්න මේ වගේ පූර්ව උපාගම සෛලයක පටලයත් පස්ච උපාගම සෛලයක පටලයත් අතර තියෙන කොටසට තමයි උපාගමයක් කියලා කියන්නේ. එහෙනම් මේ තියෙන පූර්ව උපාගම සෛලයේ ඒතර පූර්ව උපාගම සෛලය උපාගම පැල්මට සම්බන්ධ කරන්නේ කවුරු මගින්ද? පූර්ව උපාගම සෛලයේ මේ පටලය. එහෙනම් පූර්ව උපාගම සෛලයේ පටලයට කියනවා පූර්ව උපාගම සෛලයේ පටලයට කියනවා පූර්ව උපාගම පටලය. පූර්ව උපාගම පටලය. පූර්ව උපාගම සෛලයේ මේ පටල කොටසට මේ පටලයට කියනවා පූර්ව උපාගම පටලය. මේ සෛලයෙන් සෛල ප්ලාස්මා පටලයනේ. ඒ නිසා ඒකට කියනවා පූර්ව උපාගම පටලය. එහෙනම් ඔය වගේම අර මොකද්ද? පස්ච උපාගම සෛලයෙන් එන පටලයනේ. එහෙනම් පස්ච උපාගම පටලය. පස්ච උපාගම පටලය. පූර්ව උපාගම පටලය සහ පස්ච උපාගම පටලය තියෙනවා. මේ මොකද්ද? උපාගම පැල්ම. උපාගම හිදස ඒක මම නම් කරන්න යන්නේ නැහැ. එහෙම වුණොත් මට පොඩි වැඩ ටිකක් කරගන්න අපහසු වෙනවා. ඒක නිසා ඒක එහෙමම තියෙනවා. මොකක්ද දන්නවද දැන් වෙන්නේ? දැන් වෙන දේ බලමු. දැන් මොන සීන් එකට එනවා කතන්දරයට එනවා මේ ලොකුම කතන්දරයට මොකද වෙන්නේ කියන එක බලන්න. හරිනේ? දැන් ක්‍රියා විභවය එනවා. ක්‍රියා විභවය එනවා. ක්‍රියා විභවය ඇති වෙවි එනවා.
ක්‍රියා විභවය දිගට මෙහෙම මෙහාටත් යනවා මෙහෙටත් යනවා ක්‍රියා විභවය දැන් හැම පැත්තටම යනවා. හරිද? හැම පැත්තටම දැන් ක්‍රියා විභවය යනවා. කොහොම ක්‍රියා විභවය ඇතිවෙවි එනවනේ. මොකද ක්‍රියා විභවය කොහොමද ඇති වුනේ? මේ තියෙන ප්‍රස්ථාරනේ. මේක අපි කලින් බැලුවනේ මේ තියෙන බිඳුව. මෙහෙටද ගත්තේ පටල විභවය. මෙහෙට කාලය. ඒක කොහොමද ඇති වුනේ? අක්‍රීය විභවයක හිටියා. පොඩි දේහලියකකට ආපු ගමන් සෝඩියම් නාලිකා විවෘත වුණා. විවෘත වෙලා ඒක ධන ප්‍රතිපෝෂී චක්‍රයක් විදිහට ගිහිල්ලා එක්තරා ධනාගයකට එනකොට සෝඩියම් නාලිකාව වැහෙනවා. ඊට පස්සේ හිමීට පොටෑසියම් නාලිකාව විවෘත වෙනවා. ඒ නිසා හිමීට කරෙක්ෂන් වෙලා වැඩිපුරත් එක්ක ගිහිල්ලා ආපහු හරියගේට සෝඩියම් පොටෑසියම් පොම්පෙන් හදා ගන්න. ඕකනේ වෙන්නේ. මේ දේ තමයි වෙන්නේ. හරිනේ. දැන් ඕක පටලේ එක තැනක වෙනවා ඊළඟ තැන වෙනවා ඊළඟ තැන වෙනවා ඊළඟ තැන වෙනවා මොම ඉස්සරහට යනවා. මෙහෙම දැන් ඉස්සරහට පණිවිඩය ඇවිල්ලා මෙන්න මෙතෙන්ට එනවා. දැන් ඔන්න මේ පටල විභවය වෙනස් වෙච්ච විදිහ මම අඳින්නේ. පටල විභවය වෙනස් වෙලා තියෙන විදිහ මම දැන් අඳින්න යන්නේ. ඒක න ක්‍රියා විභවය කොහොමද තියෙන්නේ කියන. පටල විභවය වෙනස් වුණා කියන්නේ ඒ ක්‍රියා විභවය කොහොමද තියෙන්නේ කියලා තමයි මම අඳින්නේ. හරි. සාමාන්‍යයෙන් කොහොමද තියෙන්න ඕන? සාමාන්‍යයෙන් තියෙන්න ඕන කොහොමද? සාමාන්‍යයෙන් තියෙන විදිහ පිටත ධන ආරෝපිතයි. ධන අයන වැඩි නෙවෙයි. ධන ආරෝපිතයි. අයන ආරෝපිත වෙනම් පටල ගන්න. ඇතුළත ඍණව ආරෝපිතයි. පිටත ධන ආරෝපිතයි එකම තැනනේ. එකම විදිහනේ. ඇතුළත ඍණව ආරෝපිතයි. අපේ ඇඟේ තියෙන හැම සෛලයක්ම මේ වගේ. ඉතින් මේකත් අපේ ඇඟේ තියෙන සෛලයන්නේ. අල්ලපු ගෙදර තියෙන සෛලයක්වත් පිටසක්වල ජීවියෙක්ගේ සෛලයක්වත් නෙමෙයි. එහෙනම් මේකෙත් කොහමද? මේ සෛලය ඇතුළ එහෙනම් මේ සෛලය ඇතුළ ඍණවාරෝපිතයි. මේක නියුරෝනයක් වෙන්න පුළුවන්, පේශි සෛලයක් වෙන්න පුළුවන්, ග්‍රන්ථියක් හරි මොකා වුණත් මොන සෛලෙත් ඔය වගේ. පිටත ඇතුළත ඍණාරෝපිතයි. පිටත ධනාරෝපිතයි. පොඩි වැඩක් කරන්න යන්නේ මේ සීන් එක ටිකක් ඇඩ්වාන්ස් ලෙවල් එක ඇඩ්වාන්ස් ලෙවල් එක ඊටත් වඩා ඇඩ්වාන්ස් විදිහට කියන්න යන්නේ මේ වැඩේ. හරිනේ? පිටත ධන ආරෝපිතයි. එතකොට මේ ඉන් මේක අවුට්. ඉන් සහ අවුට් කොහොමද? දැන් උන පණිවිඩය එනවා. මෙහෙම දිගට පණිවිඩය එනවා. ඒ කියන්නේ මේ ක්‍රියා විභව ඇති වෙවි එනවා. එතකොට මොකද වෙන්නේ? ඇතුළත ධන වෙනවා, පිටත ඍණ වෙනවා. 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 ඇතුළට ධන වෙනවා, පිටත ඍණ වෙනවා. දැන් පණිවිඩය ඔහොම එනවා. ඔහොම මේ හරියට එද්දි මෙහෙ හරි ගැස්සලා තියෙන්න පුළුවන්. සෝඩියම් පොටෑසියම් පොම්පෙන් ඒ හරිය හරි ගැස්සගෙන තියෙන්න පුළුවන්. පොඩි කාලයක් යනවා. ඒකට තමයි අපි අනස්සව කාලය කිව්වේ. මෙතරක් වෙනවනේ. කිට්ටු විතරක් මං කිව්වනේ අර හරස් කඩක් ගත්තාම මේ සීමාව වෙනවා කියලා. එතකොට මෙතන ධන වෙනවා, මේක ඍණ වෙනවා. ඇතුළත ධන වෙනවා, පිටත ඍණ වෙනවා. ඇතුළත ධන වෙනවා, පිටත ඍණ වෙනවා. හරි. කොහොම තමයි සීන් එක. දැන් උන් ඇවිල්ලා තියෙනවා. ඒ මෙහෙම එනවා කියලා කියන්නේ දැන් ඇතුළත ධන වුණා කියලා කියන්නේ මෙන්න මෙතෙන්ට ආව කියන එකනේ. ඇතුළත ධන වෙනවා කියන්නේ මෙන්න මේ තැන ඔය. ඒ කියන්නේ අර 35 තැන. ධන 35 තැන. කොහොම එනවනේ. එතෙන්ට ආවට පස්සේ තමයි ඊට ළඟ ඉන්න එක වෙනස් වුනේ. කොහොමනේ ළඟ එක වෙනස් වුනේ එහෙමනේ. එතන විභවයක් දේහලියාගෙන් එකෙක් පටන් ගත්තට පස්සේ ධනාගයට ආවට පස්සේ ඊට ළඟ එක උත්තේජනය කරනවා. ඊට පස්සේ ඌත් ඒ වැඩේම කරනවා. ඊට පස්සේ ළඟ එක. ඔහොම දිගට ආවනේ. ඔහොම එද්දී දිගට ඇවිල්ලා සෝඩියම් නාලිකා වලින් පොටෑසියම් නාලිකා වලින් වෝල්ටීයතාවයට සංවේදී සෝඩියම් නාලිකා තිබ්බ, වෝල්ටීයතාවයට සංවේදී පොටෑසියම් නාලිකා තිබුණා. හරි? ඒවා බැලුවනේ. එහෙම ඇවිල්ලා මෙන්න මේ වගේ තැනකට ආවට පස්සේ මෙතන ඉන්නවා තවත් විශේෂිත පරිවහන ප්‍රෝටීනයක්. මෙතන ඉන්නවා තව විශේෂිත පරිවහන ප්‍රෝටීනයක්. කලින් ඉගෙන ගත්තේ නෑ මෙයා ගැන. අපි කලින් මොනවද ඉගෙන ගත්ත පරිවහන ප්‍රෝටීන?
මොනවද ඒ හැම එකක්ම වෙනසක් මම කියලා දුන්නා. එකිනෙකේ වෙනස නිකන් ඔය දැන් රිසෝස් එකේ නිකන් නම් ටික විතරක් තිබුණාට ඒ නම් පටලවෙනවනේ. කෙරට හිතෙන්න පුළුවන් මේ ඔක්කොම එක නම් කියලා එහෙම නෑ නේ. මොනවද අපිට මුලින්ම හම්බුණා අර ලීක් වෙන සෝඩියම් පොටෑසියම් නාලිකා නේ. කාන්දු වෙන කට්ටිය ඒව තිබුණා. ඊට පස්සේ සෝඩියම් පොටෑසියම් පොම්පේ කියලා කෙනෙක් තිබ්බා. සෝඩියම් පොටෑසියම් පොම්පේ. ඊට පස්සේ තව කට්ටියක් හම්බුණා කවුද? වෝල්ටේජ් ගේටඩ්. ඒ කියන්නේ වෝල්ටීය දොරටු නැත්නම් වෝල්ටීයතාවයට සංවේදී කට්ටිය. වෝල්ටීයතාවයට සංවේදී සෝඩියම් පොටෑසියම් නාලිකා. වෝල්ටීයතාවයට සංවේදී සෝඩියම් පොටෑසියම් නාලිකා. ඔන්න නාලිකා වර්ග අපි ආකාර 3ක් ඉගෙනගෙන තියෙනවා. ඔන්න දැන් තව එක්කෙනෙක් ඉන්නවා. මේ නාලිකා වලින් දැන් සෝඩියම් පොටෑසියම් මේව ගත්තට පස්සේ සෝඩියම් මේව යන දෙන්නේ සෝඩියම් වලට විතරයි. වෙන කෙනෙක්ට යන්න දුන්නේ නැහැ. පොටෑසියම් මේව යන දෙන්නේ පොටෑසියම්ට විතරයි. වෙන කෙනෙක්ට යන්න දෙන්නේ නැහැ. අන්න ඒ වගේ දැන් මෙතනත් එහෙමනේ. මේ නාලිකා මේ පරිවහන නාලිකා යන්න දෙන්නේ කැල්සියම් වලට විතරයි. මේ පරිවහන නාලිකා යන්න දෙන්නේ කාටද? කැල්සියම් වලට විතරයි. එහෙනම් මොනවද? කැල්සියම් නාලිකා. හතරයි එක්කෙනෙක් කෙනා කවුද? කැල්සියම් නාලිකා. එයාගේ නම තාම සම්පූර්ණ නැහැ. නම තාම සම්පූර්ණ නැහැ. භාගය ලිව්වේ නමේ. අපි නම ඉගෙනගෙන නම් දාමු. දැන් ඉගෙනගෙන නමේ කෑල්ලක් දාගත්තේ. නම බලලා ඉගෙන ගන්න නැතුව අපි ඉගෙනගෙන නම දාමු. කැල්සියම් නාලිකා. මම කලින් දවසේ කලින් වීඩියෝ එක අක්‍රිය පටල විභවය ක්‍රියා විභවය උගන්වද්දී මම මෙන්න මෙහෙම කතන්දරයක් කිව්වා. අපේ සිලබස් එකේ කොහෙද බාඳින්නේ දැන් මේක? හරි. මෙතන අඳිමුකෝ. පොඩි කෑල්ලක්නේ. මං කිව්වා සෝඩියම්, පොටෑසියම්, කැල්සියම්, මැග්නීසියම් වගේ ධන අයන තියෙනවා. ක්ලෝරයිඩ්, පොස්ෆේට්, ප්‍රෝටීන, නියුක්ලික් අම්ල වගේ ඍණ කැලි තියෙනවා. ඍණ දේවල් තියෙනවා. ඍණාරෝපිත දේවල් තියෙනවා. එතකොට සෝඩියම් පොටෑසියම් දේවල් ගත්තට සෝඩියම් පොටෑසියම් කැල්සියම් මැග්නීසියම් කියන ධන අයන ටික ගත්තට පස්සේ අපේ සිලබස් එකේ අපිට වැඩිපුරම හම්බෙන්නේ කට්ටිය කවුද? සෝඩියම් පොටෑසියම්. එතකොට පිටත සෝඩියම් වැඩි, ඇතුළත පොටෑසියම් අයන වැඩි. එහෙම නියුනේ සීන් එක. ඔය දෙන්න විතරයිනේ වැදගත් වෙන්නේ. හැබැයි මම එතනම තව පොඩ්ඩක් කෑල්ලක් කිව්වා. ඒක සිලබස් එකේ අර ලොකුවට මේ ක්‍රියා විභවය අක්‍රිය පටල විභවය කතා කරද්දි කියවෙන්නේ නැති වුණත් මම එතනදී චුට්ටක් කියලා ගියා කවුද? මෙන්න මෙයා. කැල්සියම් කොහේ වැඩි කියලාද? පිටත වැඩි. කැල්සියම් කොහෙද වැඩි? පිටත වැඩි කියලා මම පොඩ්ඩක් නිකන් එතන ලාවට කියාගෙන ගියා. මං කිව්වා එක්තරා තැනකදී යාව අවශ්‍ය වෙනවා කියලා. ඔන්න දැන් අවශ්‍ය වෙන තැනට අවිල්ල තියෙනවා. මොකද මේ නාලිකා සංවේදී වෙන්නේ කාටද? ඒ නාලිකා විවෘත වෙන්නේ කාටද? කැල්සියම් වලට. එහෙනම් කැල්සියම් වලට දැන් මේ නාලිකා විවෘත වෙනවා. දැන් අපි බලන්න ඕන මේ කැල්සියම් නාලිකා යන්න දෙන්නේ කැල්සියම් වලට විතරයි. දැන් බලමු මේ කැල්සියම් කොහෙටද යන්නේ කියලා. මේ කැල්සියම් කොහෙටද ගමන් කරන්න කියලා බලමු. කැල්සියම් කොහෙද වැඩි? මේ මොන පැත්තද? මේ තියෙන්නේ නියුරෝනේ පටලය නම් නියුරෝනේ පටලයෙන් පිටත අවුට් එක මෙහි ඉන් එක මෙහි. පිටත මෙහි ඇතුළත මෙහි. පිටතනේ සෝඩියම් වැඩි, ඇතුළතනේ පොටෑසියම් වැඩි. එහෙනම් කැල්සියම් වැඩි කොහෙද? පිටත. නම් මෙන්න මේ පිටත කොටසේ කවුරු වැඩිද? කැල්සියම් සෑහෙන්න වැඩි. සෑහෙන්න වැඩි කැල්සියම්. මේකෙත් එහෙමයි. පිටත කැල්සියම් සෑහෙන්න හැමතරම පිටත කැල්සියම් සෑහෙන්න වැඩි. ඔය කැල්සියම් ඔහොම ගොඩක් වැඩි බාහිර පරිසරේ. ඔය කැල්සියම් වැඩිවීම තව එක හේතුවකට දාගෙන දැන් සාමාන්‍යයෙන් නියුරෝන වලට මොන හැකියාව තියෙනවද? ස්වයං උත්තේජනය වීමේ හැකියාව තියෙනවා. නියුරෝනයකට පුළුවන් ස්වයං උත්තේජනයට ලක්. ඒ කියන්නේ ඌ විසින්ම ඌට පිස්සු කෙලින්නම් පුළුවන්. ඒක වළක්වලා ඌව නිකන් පාලනය කර ගෙදර අම්මා තාත්තා වගේ ගෙදර ළමයා පිස්සු කෙලින එක නවත්තන්න ගෙදර පාලනය කරගෙන ඉන්නවා වගේ අන්න එහෙම නියුරෝනයක් ස්වයං උත්තේජනය වීම නවත්තලා තියාගන්නේ කැල්සියම් මගින්. ඔය කැල්සියම් අඩු වුණාට පස්සේ ඒකනේ වෙන්නේ කෙන්ඩ පෙරලෙන්න ගන්නවා නිකන් පොඩ නිකන් මෙහෙම අත් වේගුලන්න වගේ ඒ වගේ දේවල් වෙන්න ගන්නවා අත් මෙහෙම නැවිලා හිර වෙන්න වගේ ගන්නවා. ඔය ඒ වගේ දේවල් වෙන්න ගන්න හේතුව නියුරෝනය ඉබේම කැල්සියම් අඩුයි. ඒක නිසා නියුරෝනය ඉබේම පණිවිඩ උත්තේජයක් එන්නෙත් නැහැ. උත්තේජයක් එන්නෙත් නැතුව ඌ ස්වයං උත්තේජනය වීමකට ලක් වෙලා පණිවිඩය ඇවිල්ලා පේශියට දුන්නා. දැන් මොකක් කරනවද? පේශිය මෙහෙම ලොක් වෙන්න වගේ කරනවා. පේශිය නැවෙන්න ගන්නවා. සංකෝචනය වෙන්න ගන්නවා. කැල්සියම් මොකද කරන්නේ? කැල්සියම් ඔන්න ඔය වැඩේ නවත්තලා තියාගන්නවා. කැල්සියම් මොකද කරන්නේ? අර උත්තේජයක් නැතිව නියුරෝන සෛල ක්‍රියා විභවය ඒ කියන්නේ උත්තේජයක් එන්නේ නැතුව නියුරෝන සෛලකින් ක්‍රියා විභවය හටගන්න කියලා නවත්තලා තියාගෙන ඉන්නේ.
මොකද ඒක නවත්තලා තියා උත්තේජයක් ආවොත් විතරයි ක්‍රියා විභවය හට ගන්න දෙන්නේ. එතකන් එයා නවත්තලා තියාගෙන ඉන්නේ. හරිනේ? ඒක තමයි වැඩේ. හරි. ඒක ඔයාලගේ සිලබස් මට්ටමට චුට්ටක් එහායින් ඉස්සර උඩ තියෙන එකක් මම නිකමට කිව්වේ. හරි. හරි. දැන් කැල්සියම් එළිය වැඩි. ඒක මම කිව්වේ කැල්සියම් එළිය වැඩි වෙලා තියෙන්න ඕනේ. එහෙම නැතුනොත් අර ගැටලුව වෙනවා. හරි. එළිය වැඩිනේ. එහෙනම් ඇතුලේ කැල්සියම් අඩුයි. දැන් එහෙනම් කැල්සියම් කොහෙටද ගමන් කරන්න ඕන? ඇතුළට. දැන් කැල්සියම් දැන් ඔන්න ගමන් කරනවා. මෙහි ඉඳලා ඇතුළට. කැල්සියම් ගමන් කරනවා එහෙම ඇතුළට. කැල්සියම් ඇතුළට එනවා. කැල්සියම් අයන ඔන්න ඇතුළට ඇවිල්ලා ඉන්නේ දැන්. හරිද? කැල්සියම් අයන ඇතුළට ආවා. දැන් සීන් එක තේරෙනවනේ මොකද උනේ කියලා. ක්‍රියා විභවයක් නිසා ක්‍රියා විභවය මෙතෙන්ට ආවා. කැල්සියම් නාලිකා තියෙනවා. කැල්සියම් නාලිකා වලින් කැල්සියම් එළිය ඇතුළට ගත්තා. එතකොට ඒක නිසා අපි ඒවට කියනවා කැල්සියම් නාලිකා. මං කිව්වේ තාම නම සම්පූර්ණ නැහැ කියලා. දැන් අපි නම සම්පූර්ණ කරමු. කොහොමද නම සම්පූර්ණ වෙන්නේ? හරි. නම සම්පූර්ණ වෙන්නේ මේ විදිහට. මේ කැල්සියම් නාලිකා මෙච්චරලා වෙලා විවෘත වෙලාද තිබුණේ? නෑනේ. මෙච්චර වෙලා මේ කැල්සියම් නාලිකා තිබුණේ කොහොමද වැහිලා? මේ වෙනකන් වැහිලා තිබුණේ. දැන් එකපාරට සෝරි. දැන් එකපාරට විවෘත වුණා. ඇයි විවෘත වුනේ? අන්න ඒක අපි හොයාගන්න. ඒක හොයාගත්තට පස්සේ ගැටලුව හරි. එහෙම. අපි හොය යන්න ඕන දේවල්. ඔහේ මොකක් හරි පොතක ලියලා තියෙන එකක් කියවන්න නැතුව අපි දේවල් හොය යමු. මෙච්චර වෙලා කැල්සියම් නාලිකා වැහිලා තිබුණා. දැන් කැල්සියම් නාලිකා විවෘත වුණා. ඇයි විවෘත වුනේ? අපි ඒක හොයමු. වැහිලා තිබුණා විවෘත වුණා. කොහොමද විවෘත වුනේ? විවෘත වෙන්න හේතුව උනේ මෙන්න මෙයාගේ මේ ක්‍රියා විභවය මෙතෙන්ට ආපු එක. මෙයාගේ මේ ක්‍රියා විභවය ආපු එක මෙතෙන්ට. ක්‍රියා විභවය එනවා කියලා කියන්නේ අර ධන ඍණ මාරු වීමක්නේ. හරි නම් තියෙන්නේ පිටත ධන ඇතුළත ඍණනේ. නමුත් මේ ක්‍රියා විභවයේදී වෙන්නේ මොකද්ද? මේ දෙක මාරු වෙනවා. අනිත් පැත්තට මාරු වෙනවා. එහෙම මේ විදිහට තියෙන දෙක මේ විදිහට දෙපැත්තට මාරු වුණානේ. ධන ආරෝපණ මේ පැත්තට ආව, ඍණ ආරෝපණ මේ පැත්තට ගියා. අන්න ඒක නිසා වෝල්ටීයතාවයේ වෙනසක් සිද්ධ වුණානේ. ඒ වෝල්ටීයතාවයේ වෙනස නිසා තමයි කවුරු විවෘත උනේද? කැල්සියම් නාලිකා විවෘත උනේ. මේකට ATP දීලාද මේක විවෘත උනේ නැහැ. ATP දීලා නෙවෙයි. එයා ඉබේම විවෘත වෙලා හිටියද? ඒත් නැහැ. එහෙනම් විවෘත උනේ මොකක් නිසාද? වෝල්ටීයතාව වෙනසක් නිසා. එහෙනම් එයා සංවේදී මොනවටද? වෝල්ටීයතාවයට. එහෙනම් මේ කැල්සියම් නාලිකා මොන කැල්සියම් නාලිකාවද? වෝල්ටීයතාව. ඒකට අපි කියන වෝල්ටේජ් ගේටඩ් කැල්සියම් channel. එහෙම නැත්නම් සිංහලෙන් නම් හදලා කිව්ව වෝල්ටීය දොරටු ඊටත් වඩා හොඳ වෝල්ටීයතාවයට සංවේදී කැල්සියම් නාලිකා. යට සංවේදී කැල්සියම් නාලිකා. ඔන්න දැන් අපි නාලිකා වර්ග හත් නාලිකා කියලා කියන්නේ මේ හිරු ටීවී දිරන සිරස ඒව නෙවෙයි මේ නාලිකා. හරි. නාලිකා වර්ග හතරක් දානවා එක්කෙනෙක්. සාමාන්‍ය සෝඩියම් පොටෑසියම් ලීක් වෙන ඒවා කාන්දු නාලිකා සහ සෝඩියම් පොටෑසියම් පොම්පය. මේකේ උල්ලංඝනයෙන් ATP ඕන වෙන්නේ මෙයාට විතරයි. මෙයා තමයි සක්‍රිය එක. ATP ඕනුනේ මූට විතරයි. ඊට පස්සේ ඉන්නවා වෝල්ටීයතාවයට සංවේදී සෝඩියම් පොටෑසියම් නාලිකා, වෝල්ටීයතාවයට සංවේදී කැල්සියම් නාලිකා. හතරක් දන්නවා. ඔයාලා ඊළඟ සිලබස් ඔය ඔහම හතරක් ඉගෙන ගන්න ගෙනවා රැ. හරි. පොතක් කියවුවට නිකන් ඔය රිසෝස් එක කියවුවට පස්සේ මෙහෙම හතරක් අහුවෙන්නේ නැහැ. කෙනෙක්ට අහුවෙන්නේ සාමාන්‍යයෙන් උපරිම දෙකක් වගේ අහුවෙන්නේ. මෙයා අහුවෙනවා. මෙයා වගේම කියලා හිතනවා. මෙයාත් දෙකයි. මේක හම්බෙනවා. ඕන්න ඉතින් මේකත් කියවෙනවා නිකන් වෝල්ටීයතාවයට සංවේදී කියලා එකක් ඔළුවට යන්නේ නැහැ. නිකන් කැල්සියම් නාලිකාවක් කියලා විතරයි එළියට යන්නේ. මේ කැල්සියම් නාලිකා කියලා කියන්නේ මේ වගේ අර කාන්දු නාලිකා නෙවෙයි ඒවා. ඒවා විවෘත වෙන්නේ වෝල්ටීයතාව වෙනසක් ඇති වුණාට පස්සේ. වෝල්ටීයතාවයේ වෙනසක් සිද්ධ වෙනවා. ඒ වෝල්ටීයතාවයේ වෙනස නිසා මෙයා විවෘත වෙලා කැල්සියම් ඇතුළට එන්න ගන්නවා. දැන් ඉතින් කැල්සියම් ඇතුළට ආව කියලා කොහොමද මුගේ මෙතන ඉඳලා මෙතෙන්ට පණිවිඩය යන්නේ? කැල්සියම් හරි වැඩේ වුණා. කැල්සියම් මම මේ හන්දේ දෙකයි. එහෙම කියලා මේ දෙන්නෙක් නෙවෙයි ඉන්නේ. හරිද? මේක දැන් මේ හරස් මෙතනින් හරස් කඩක් ගත්ත කියලා හිතමුකෝ මෙහෙම. මේ විදිහේ හරස් කඩක්. හරස් කඩක් ගත්ත කියලා හිතමු. ඒතර කැල්සියම් නාලිකා මේකේ ගොඩක් තියෙනවා. හරිද? කැල්සියම් නාලිකා ඔහොම ගොඩක් තියෙනවා. ඔය විදිහට. එකක් නෙවෙයි ඉතින් තේරෙනවනේ නේ අඳ බාලා නෑනේ. රූප සටහනක අපි අඳින්නේ අපිට උගන්නන සංකල්පය උගන්නන්නනේ. එහෙම නැතුව මේ ඇත්ත දේ නෙවෙයිනේ. ඒක ඇත්ත දේ කියන්නේ මේ ඇත්තම රූප නෙවෙයිනේ අඳින්නේ. ඒක වෙන දෙන්නේ අපි අඳලා පෙන්නන්නේ. ඒතර සංකල්පේනේ තේරුම් ගන්න ඕන. ඒතර ෆිසියොලොජි කියන එක තමයි මෙතන ඉගෙන ගන්න අපි. ජීව විද්‍යාව ඇතුළේ අපි දේවල් ඉගෙන ගන්නවා. එකක් තමයි අපි
ජීවය පිළිබඳ එකන අපි ඉගෙන ගන්න ව්‍යුහ විද්‍යාව පිළිබඳව ව්‍යුහ විද්‍යාව කාය විද්‍යා අපි ඉගෙන ගන්න ඔය දැන් උදාහරණයකට හිතමුකෝ හරි ආහාර ජීර්ණ පද්ධතිය ඊට පස්සේ රුධිර සංසරණ පද්ධතිය ශ්වසන පද්ධතිය ඒක ව්‍යුහ ඉගෙන ගන්නනේ ශ්වාසනාලය තියෙනවා අනුශාසනාලිකා තියෙනවා අන්න ශ්‍රෝත තියෙනවා අර එහෙම ඒකට කියනවා අපි ඇනටොමි කියලා කාය විද්‍යාව හරි ඇනටොමි කාය විච්ඡේද විද්‍යාව ඇනටොමි ඊට පස්සේ අපි ඉගෙන ගන්න ඕනේ ආහාර ජීර්ණය වෙන විදිහ එහෙමනේ කාබෝහයිඩ්‍රේට් වලට ඇමයිලේස් ක්‍රියා කරොත් කොහොමද වෙන්නේ ලිපිඩ වලට ලයිපේස් නම් කොහොමද ප්‍රෝටීන් වලට ට්‍රිප්සින් පෙප්සින් කොහොමද ඒවා බයෝකෙමිස්ට්‍රි කියන්නේ ජෛව රසායනික විද්‍යාවනේ ඉගෙන ගන්න රසායන විද්‍යාව කියලා අපි ඉගෙන ගන්න නැහැ නේ අපේ ඇඟේ කොහොමද මේ ඇල්කොහොල් එකට ලිතියම් ඇලුමිනියම් හයිඩ්‍රේට් දැම්මොත් මොකද වෙන්නේ ඇල්කොහොල් එකට සෝරි ඇල්කොහොල් මේ ඇල්ඩිහයිඩ් එකට ලිතියම් ඇලුමිනියම් හයිඩ්‍රේට් දැම්මම මොකද වෙන්නේ සෝඩියම් බ්‍රෝමයිඩ් දැම්මට පස්සේ මොකද වෙන්නේ ඒව ඉගෙන ගන්න නැහැ නේ ඒවත් රසායනික ප්‍රතික්‍රියා නමුත් අපි ඉගෙන ගන්නේ ජෛව රසායනික ප්‍රතික්‍රියා. නැත්නම් ජෛව කියලා කියන්නේ බයෝ රසායනික ප්‍රතික්‍රියා කියන්නේ කෙමිස්ට්‍රි බයෝ කෙමිස්ට්‍රි එකක් ඉගෙනනවා. ඊළඟට අපි ඉගෙන ගන්නවා ඔය දෙකටම නැති ඒවා මේ නිකන් අර දේහය ඇතුලේ රසායනික දේවලුත් නෙවෙයි. ව්‍යුහ විද්‍යාත්මක දේවලුත් නෙවෙයි. දේහය ඇතුලේ සිද්ධ වෙන අර ක්‍රියාකාරීත්ව දේවල්. ව්‍යුහ කොහොමද වැඩ කරන්නේ? දේවල් කොහොමද වැඩ කරන්නේ? අන්න ඒවට කියනවා ෆිසියොලොජි එක කියලා. ඒතර මෙන්න මේ වගේ ෆිසියොලොජිකල් දේවල් අපි ඉගෙන ගන්නවා. ඒතර මේ තියෙන ෆිසියොලොජි දේවල්. හරිද? මේවා විශ්වවිද්‍යාලයට ගියාට පස්සේ මෙඩිකල් ෆැකල්ටි එකේදීම මුල් අවුරුද්දේ ඉගෙන ගන්න තියෙන ওই තුන. ඇනටොමි, බයෝකෙමිස්ට්‍රි සහ ෆිසියොලොජි කියන තුන. හරිද? ඒතර මේ ෆිසියොලොජිකල් දැනුම තමයි මේ තියෙන්නේ. ෆිසියොලොජි දැනුම. හරිද? හරි. කැල්සියම් නාලිකාවම විවෘත වෙනවා. හරි. මොකද වෙන්නේ කියලා ඊළඟට බලමු. නියුරෝනයක ව්‍යුහය මම උගන්නලා දාපු වීඩියෝ එකේ නියුරෝනයක ව්‍යුහය උගන්නලා දාපු එකේ මම කියලා ඇති මේ උපාගම අග්‍රස්ත කියලා කියන්නේ නිකන් බැලුම් බෝල පුම්බලා මගුල් ගෙදරක එල්ලලා තියෙනවා වගේ නෙවෙයි. හරිද? මේ මගුල් ගෙදරක බැලුම් බෝල එල්ලලා තියෙනවා වගේ වැඩක් නෙවෙයි මේක. මේකේ වැදගත් ව්‍යුහ ටිකක් තියෙනවා. මේවා නිකන් ඔහෙ ඉන්නම් වාලි ඉන්නේව නෙවෙයි. මේව ඇතුලේ පොඩි වැදගත් ව්‍යුහ ටිකක් තියෙනවා. මේ වගේ. මං එතෙන්දිත් පොඩ්ඩක් පැහැදිලි චුට්ටක් නිකන් යන්තම් පොඩ්ඩක් නිකන් උඩින් පල්ලේ කන අත ගෑවා වගේ එකක් කරා. දැන් කන රත් වෙන්න දෙන්න හදන. එතනදී පොඩ්ඩක් නිකන් කන අත ගෑවා. ඔන්නෝම විශේෂිත ව්‍යුහ ටිකක් තියෙනවා. හරිද? ඒ කියන්නේ බැලුම් බෝලේ හිල්. නෑ නෑ ඒ බැලුම් බෝලේ හිල් නෙවෙයි ඔය. එහෙනම් බැලුම් බෝලේ පාට ගාලා. නෑ නෑ ඒවත් නෙවෙයි. බැලුම් බෝල නෙවෙයි ඔය. බැලුම් බෝලේ පාට ගාලවත් බැලුම් බෝලේ හිල්වත් ඒව නෙවෙයි. ඔන්නෝම ඇතුලේ මේක නිකන් මල්ලක් වගේ එකක් නෙමෙයි මල්ලක්. කුඩුම්බියක් කියලා කියන්නේ ඒකනේ මල් බල්බයක් කියලා කියන්නේ ඒකනේ බල්බ්. නිකන් අර බල්බ් එක ඇතුලේ නිකන් ඔය ඉස්සර හදන කට්ටිය මේ සූත්‍රිකා බල්බ් එහෙම පිච්චුනාට පස්සේ බල්බ් එක උඩ තියෙන යකඩ කෑල්ල අයින් කරලා ඒකට වතුර පුරවලා එක එක දේවල් දාලා මල් අරෝමේව දාලා වතුර පුරවලා උඩින් ඉටිබන්දම කිටිවක් කරලා සීල් කරලා වගේ එක එක ලස්සන දේවල් හදනවා. දැන් එහෙම සාමාන්‍යයෙන් දකින්න අඩුයි. ඒ වගේ හදනවා. අන්න එහෙම වගේ නිකන් මේ බල්බ් එක තියෙනවා. මේ වගේ බැලුම් බෝලය තියෙනවා. ඒක ඇතුළට දේවල් දාලා ඉවරලා වහලා තියෙනවා. ඒ වගේ. මේක ඇතුලේ තියෙන්නේ ඇතුලේ. මේක ඇතුලේ මේක දැන් මේ ද්විමාන ව්‍යුහයක් නේ මම ඇදලා තියෙන්නේ. ඒත් මේ ත්‍රිමාන ව්‍යුහය ඇතුලේ මේ කලගෙඩිය අර කලගෙඩියට කපුටා ගෙනල්ලා ගල් දැම්මා වගේ මේ කලගෙඩියක් තියෙනවා. ඒ කලගෙඩියට ගල් කෙට දැම්මා වගේ දැන් මේක ඇතුලේ තමයි මේවා තියෙන්නේ. මේ තියෙන්නේ ව්‍යුහ. මෙන්න තියෙනවා මේ ව්‍යුහය. ප්ලාස්ම පටලයට සමාන පටලයකින් වට වෙලා තියෙන්නේ. මොකටද? ප්ලාස්ම පටලයට සමාන ව්‍යුහයකින්. ඒ කියන්නේ පොස්පොලිපිඩ ද්විඅණුක ස්තරයකින්. තරල විචිත්‍ර ආකෘතියකින්. පොස්පොලිපිඩ ද්විඅණුක ස්තරයට සමාන එකකින් තමයි වට වෙලා තියෙන්නේ. හරිනේ. දෙන්නෙක් අනිත් ගොඩාක් තියෙනවා හරිද? 100,000 ගාණක් මේව තියෙනවා මේ එකක් ඇතුලේ. නමුත් මට ඕ 100,000 ගාණක් අඳින්න බෑනේ. සංකල්ප පැහැදිලි කරන්න ඕන නිසා මම දෙන්නෙක් ඇඳගත්තා. මේවා මෙතන හැදෙන්නේ නැහැ. මේවා මෙතන හැදෙන්නේ නැහැ. මේවා අරගෙන එන්නේ මේවා හදන්නේ නියුරෝනේ වැඩ කරන තැන කොහෙද? නියුරෝනේ කර්මාන්ත ශාලාව තියෙන්නේ සෛල දේහේ. එතන තමයි හදන්නේ දේවල්. සෛල දේහේ හදලා. අර හරි ඈත දැන් පේන්නේ නැහනේ. ඈත හරිද? දැන් මම ඒක අඳින්න යන්නේ නැහැ. ඈත හැදෙනවා දැන්. සෛල දේහේ හැදිලා සෛල දේහේ ඉඳලා අක්ෂණය ඔස්සේ මෙහෙම මේවා අරගෙන එනවා. මේ මලු එළවලු එකතු කරලා මේ අරගෙන එනවා වගේ පොළට අරගෙන එනවා වගේ ලොරි වල දාගෙන මෙහෙම දැන් අරගෙන එනවා. අරගෙන ඇවිල්ලා මෙතෙන්ට දීලා යනවා. ඒ ගේන එක දීලා ඒක යනවා. මේ අරගෙන එනවා. මෙතෙන්ට එළවලු මල්ල දෙනවා. ඒ කියන්නේ මේක දෙනවා. මේ මල්ල දෙනවා. දීලි වෙරලා යා යනවා. මේම සෛල දේහේ හදනවා. එළවලු නෙලනවා. ඊට පස්සේ ලොරි වලට දාගෙන අරගෙන ඇවිල්ලා
මේම මෙතෙන්ට දීලා එයා අරගෙන ආපු එක යනවා. එතකොට මම නියුරෝනේ පැහැදිලි කරලා දෙතේ කිව්වා ඒක අරගෙන එන විදිහ. ඔක අරගෙන එන්නේ මෙන්න මේ අක්ෂණයේ තියෙනවා ශුද්‍ර නාලිකා. ශුද්‍ර නාලිකා තියෙනවා. ටිබියුලින් ප්‍රෝටීනයෙන් හැදිච්ච ටිබියුලින් ප්‍රෝටීන් ස්තම්භ 13කින් හැදිච්ච මේ වගේ ශුද්‍ර නාලිකා තියෙනවා. දිග ශුද්‍ර නාලිකා නේ ඉන්නම් විතර මේ ගිනි කූරු කෑලි වගේ නෙවෙයි දිග ඒවා තියෙනවා. හරි අක්ෂණයට සාපේක්ෂව ගොඩක් දිග ඒවා තියෙනවා. මොකක්ද දන්නවද වෙන්නේ? මේ එළවලු නෙලනවා. එළවලු නෙලනවා කිව්වේ එහෙනේ. මෙන්න මේවා හදනවා. මේ වගේ මේ ප්ලාස් පටලෙන් ආවරණය වෙච්ච මේ බෝල වගේ ඒවා හදනවා. හරිද? බෝල වගේ ඒවා මේ හරිද? ඒ බෝල හදනවා. ඒ බෝල කියලා අපි දැන් දාගමුකෝ නම පස්සේ බලමු. බෝල හදනවා. ওই බෝල ඇතුළට එක එක දේවල් ටිකක් පුරවනවා. ඒ හදන එකාම මේ බෝල ඇතුළට එක එක දේවල් ටිකක් පුරවනවා. මොනවා හරි දේවල් ටිකක් පුරවනවා. හරිද? මේක ඇතුළේ එක එක දේවල් ටිකක් පුරවනවා. පුරවලා හරි මේ එළවලු මල්ල තියෙනවා. එළවලු මල්ලට එළවලු ටික දාලා මේ ඇතුළේ රතු පාටින් තියෙන එළවලු. ඒතර එළවලු මල්ල තියෙනවා. එළවලු මල්ලට එළවලු ටික දාලා හරි දැන් අරගෙන යන්න කියලා යවනවා. ඒතර එළවලු නිලුවා මල්ල ඇතුළට දැම්මා. දැන් අරගෙන යනවා ලොරිය. කවුද ලොරිය? මෙන්න මෙහෙම ලොරියක්. මේක නිකන් අර ඉස්සරින් කූඩේ ඔළුවේ තියාගෙන යන අර මේ නැන්දලින් එළවලු නැන්දලන්න ඒ වගේ. මොකද වෙන්නේ? මේ තියෙන්නේ එළවලු මල්ල. ඔන්න එළවලු මල්ල. මේක නම් A level syllabus එකට ඕන මට්ටම එකක් නෙවෙයි. මම පොඩ්ඩක් වෙන්නේ මොකද්ද කියලා පැහැදිලි කරන්න බෑ. නැත්නම් විශ්වාස කරන්න කන්නේ නැහැ නේ මම කිව්වට. එළවලු මල්ල තියෙනවා. එළවලු මල්ල ඔලුව උඩ තියාගෙන මෙන්න මෙහෙම නැන්ද කෙනෙක් ඇවිදගෙන යනවා මේ පාරේ. අනිත් කකුල කොටයිද නෑ නෑ. ඔක මෙහෙම මේ තියෙන ශුද්‍ර නාලිකාවනේ. මේ තියෙන ශුද්‍ර නාලිකාව නම් මේ තියෙන එළවලු නැන්ද කකුල් දෙක නම් මෙහෙම තියෙන කකුල් දෙක. ඒතර භාගයනේ එක කකුලක පේන්නේ නේ. මම මෙහෙම බැලුවොත් කකුල් දෙක පේනවා. මෙහෙම බැලුවොත් අර කකුල පේන්නේ නැහැ. මෙහෙම බැලුවොත් ඒ කකුල පේන්නේ නැහැ. ඔන්න ඔහොම ඉන්නේ. මොකද වෙන්නේ? මෙතෙන්ට එනවා ATP එකක්. මෙතෙන්ට එනවා ATP එකක්. ATP එකක් කියලා දඩාංගල කකුල හැප්පෙනවා. හැප්පුණ ගමන් ADP එකක් බවට පත් වෙනවා. ATP එකක් එනවා කකුල හැප්පෙනවා. හැප්පිච්ච ගමන් ADP වෙනවා. එහෙනම් මොනව නිදහස් වෙනවද? ශක්තිය. නිදහස් වෙනවා ශක්තිය. මෙහෙම ඉන්නව පාඩුවේ මෙහෙම ATP එකක් ඇවිල්ලා පදිනවා ටොක් ගාලා මෙහෙට තල්ලු වෙනවා කකුල. දැන් අනිත් පැත්තේ කකුලටත් ඒකම වෙනවා. ATP එකක් ඇවිල්ලා වදිනවා ටොක් ගාලා මේ කකුල තල්ලු වෙනවා. දැන් මොකද වෙන්නේ? ආයෙ වදිනවා මෙහෙම තල්ලු වෙනවා. දැන් මොකද වෙන්නේ මේක? ඔහොම මෙහෙම ඉස්සරහට යනවා. දැක්කනේ? මෙහෙම මේ මෙතන ඉන්නවා. මෙහෙම ඇවිදගෙන යනවා මේක උඩ. මිනිහෙක් යනවා වගේ ඇවිදගෙන යනවා. යනකොට ඔලුවට තියාගෙන මල්ලත් යනවා මෙහෙම. මල්ලත් එහෙම ඔලුවට තියාගෙන ඒකත් යනවා. මල්ල අන්තිමට මෙහෙම ඇවිල්ලා මාකට් එකට දෙනවා. මෙන්න මාකට් එකට දුන්නා. දීලි වෙරලා අර උතින් ආයි යනවා. මෙතන ඉඳගෙන මොකක් කරන්නද? ඌවත් විකුණන්නද? ඌව විකුණන්නේ නැහනේ. ඌ තව මල්ලක් අරගෙන එනවා ගිහිල්ලා. එතකොටනේ ඌට පඩි හම්බෙන්නේ. ඌ තව ආයි ගිහිල්ලා තව එකක් අරගෙන. දැන් ඔහොම දැන් මේ මලු ගෙනල්ලා මේක ඇතුලේ පුරවලා තියෙනවා. හරි. දැන් ඔහොම මලු ටිකක් ඇවිල්ලා තියෙනවා. මේ මලු ඇතුලේ පිරලා තියෙන්නේ විශේෂිත රසායනික සංයෝග. විශේෂිත රසායනික සංයෝග තමයි පිරලා තියෙන්නේ මේ මලු ඇතුලේ. මේ ප්ලාස්ම පටලයේ ව්‍යුහයට සමාන ව්‍යුහයකින් වට වෙලා තියෙන්නේ. මේ ව්‍යුහ වලට පුළුවන් මේ රසායනික සංයෝග වලට පුළුවන් මේ ස්නායු ඔස්සේ එනවනේ පණිවිඩයක්. ඒ කියන්නේ ක්‍රියා විභවයක්. මොකක් හරි පණිවිඩයක් නෙන්නේ මේක ඔස්සේ. එහෙම එන පණිවිඩය මෙතෙන්ට ඒ කියන්නේ මෙන්න මෙතෙන්ට ආව පණිවිඩය මේ දක්වා කොහොම හරි අපි සලකන්නේ මෙතනනේ. මෙතන ඉඳලා ඊළඟ සෛලයට පණිවිඩය යවන්න ඕනනේ. එහෙනම් ඔන්න මේ පූර්වපාගම සෛලයේ කෙළවරට දැන් පණිවිඩය ඇවිල්ලා තියෙනවා. මේ කෙළවරෙන් පස්සේ මෙන්න මේ පටලයේ ඉඳලා ඊට ඉදිරිපසෙන් ඉන්න ඒ කියන්නේ පශ්චුපාගම පටලය නැත්නම් පශ්චුපාගම සෛලයට පණිවිඩය යවන්න ඕන. පණිවිඩය යවනවට කියන්නේ පණිවිඩය සම්ප්‍රේෂණය කරන්න ඕන. පණිවිඩය සම්ප්‍රේෂණය කරන්න ඕන. පණිවිඩය සම්ප්‍රේෂණය කරන්න ඕන. සම්ප්‍රේෂණය කරන්න ඕන. ඒ කියන්නේ මෙතන ඉඳලා මේ සෛලයේ ඉඳලා මේ සෛලයට පණිවිඩය යවන්න ඕන. සම්ප්‍රේෂණයක් කරන්න ඕන. ඒ සම්ප්‍රේෂණය සිද්ධ කරන්නේ
මෙන්න මේ විශේෂිත රසායනික අණු වලින් අර එළවලු වගේ විශේෂිත රසායනික සංයෝගේ ඒවා සෛල දේහයෙන් හදලා මෙතෙන්ට අරගෙන ආපු විශේෂිත රසායනික සංයෝග වලින් ඒ රසායනික සංයෝග වලින් මේ පණිවිඩය මෙතෙන් සම්ප්‍රේෂණය කරන එකනේ කරන්නේ. එයා සම්ප්‍රේෂණය කරන්නේ කාගේ පණිවිඩයක්ද? නියුරෝනේ. එහෙම නැත්නම් නියුරෝන එකතු වෙලා හැදෙන ස්නායුවේ පණිවිඩයක්. නේද? නියුරෝන එහෙම නැත්නම් ස්නායු නියුරෝන එකතු වෙලා හැදෙන ස්නායුවක පණිවිඩයක්. එහෙනම් මෙතන ඉඳලා මෙතෙන්ට පණිවිඩය අරගෙන යන්නේ මේ සංයෝග වලින්. ඒ සංයෝග අරගෙන යන්නේ මෙන්න මෙයාගේ පණිවිඩය. ඒ කියන්නේ කාගේද? පූර්වපාගම සෛලයේ වන නියුරෝනේ පණිවිඩය. එහෙනම් නියුරෝනේ පණිවිඩය මෙතන ඉඳලා මෙතෙන්ට සම්ප්‍රේෂණය කරන මෙන්න මේ රසායනික අණු වලට කියනවා ස්නායු සම්ප්‍රේෂක කියලා. ඒ ස්නායුවේ පණිවිඩයෙන් යන්නේ. ස්නායු සම්ප්‍රේෂණය කරන ද්‍රව්‍යයට කියනවා සම්ප්‍රේෂක. ස්නායු සම්ප්‍රේෂක. මේ තියෙන්නේ ඒවා. ස්නායු සම්ප්‍රේෂක. හරිනේ. ඒතර ස්නායුවක පණිවිඩය ඊළඟ තැනට සම්ප්‍රේෂණය කරන ද්‍රව්‍ය වලට කියනවා සම්ප්‍රේෂක. එතකොට අරන් යන්නේ මේ ස්නායුවේ ස්නායුව නෙවෙයි මේක තනි සෛලයක් නිසා නියුරෝනය. නමුත් තනි සෛල තියෙන්නේ නැහනේ. මිටි මිටි විදිහට ස්නායුනේ තියෙන්නේ. එතකොට පොදුවේ ගත්තාම ස්නායුවක පණිවිඩය අනිත් තැනට අරගෙන යන ස්නායු සම්ප්‍රේෂක. දැන් මේ වැතුල පිරලා තියෙනවා ස්නායු සම්ප්‍රේෂක වල විවිධ ප්‍රකාරයේ ස්නායු සම්ප්‍රේෂක ගොඩක් තියෙනවා. හරිද? ඇසිටයිල් කොලින් කියයි, කැටකොලමින්ස් කියයි, නියුරෝපෙප්ටයිඩ් කියයි, ගැබා, ග්ලයිසින්, ග්ලූටමේට් වගේ ගොඩාක් තියෙන ඩෝපමින් වගේ ගොඩාක් දේවල් නියුරෝ මේ ස්නායු සම්ප්‍රේෂක නියුරෝ ට්‍රාන්ස්මිටර්ස් ගොඩාක් තියෙනවා. අපි ලොකෝට ඉගෙන ගන්න නැහැ. A level syllabus මට්ටමේ අපිට ගොඩක් වෙලාට ඇහෙන ඇසිටයිල් කොලින් කියන කෙනාත් පමණයි. දැන් මේ විදිහට නියුරෝ ට්‍රාන්ස්මිටර්ස් එහෙම නැත්නම් ස්නායු සම්ප්‍රේෂක වලින් පිරිච්ච මලු තියෙනවා. මොනවද ඔය මලු? මේ චුට්ටි චුට්ටි මලුනේ. මේ වගේ ඒවා කලින් දැකලා තියෙනවා නේ. ලයිසෝසෝම වගේ ඒවා, පෙරොක්සිසෝම වගේ මලු. ඒවට අපි ඒ වගේ චුට්ටි චුට්ටි මලු වලට පොදුවේ නමක් කියනවා. මොනවද? මේවා හදන්නේ සාමාන්‍යයෙන් කොහෙන්ද? රඩු අන්තප්ලාස්මේ ජාලිකාවේ, සිනිඳු අන්තප්ලාස්මේ ජාලිකාවෙන් ඒ වගේ තැන් වලින්නේ. අන්න එහෙම හදන මලු චුට්ටි චුට්ටි මලු වලට පොදුවේ කියන්න පුළුවන් ආශයිකා කියලානේ. ගොල්ගි දේහ වලින්, රළු අන්තප්ලාස්මේ ජාලිකාව වලින්, සිනිඳු අන්තප්ලාස්මේ ජාලිකාව වලින් මේ වගේ ඒවායින් හදන මෙන්න මේ පොඩි මලු වලට කියන්නේ ප්ලාස්ම පටලෙන් ආවරණය වෙච්ච මේ පොඩි මලු වලට කියන්නේ ද්‍රව්‍ය එකතු කරගෙන ඇදෙන මේ වගේ ආවරණ මලු වලට කියනවා මොනව කියලාද? ආශයිකා කියලා. එහෙනම් මේ මොනවද? ස්නායු සම්ප්‍රේෂක ගබඩා වෙලා තියෙන ආශයිකා. ඒක නිසා මේවට කියනවා ස්නායු සම්ප්‍රේෂක ආශයිකා කියලා. ස්නායු සම්ප්‍රේෂක ස්නායු සම්ප්‍රේෂක ආශයිකා. ප්ලාස්ම පටලයේ ව්‍යුහයට සමානයි. හරිනේ. ඉතින් ආශයිකාවක් කියලා කියන්නේ දැන් කතන්දරේ තියෙනවා. ඒක අපි මූලික දැනුමේදී එක වසරේ දෙක වසරේ දැනුමේදී ඉගෙන ගත්තනේ. ඒ ලෙවල් වල එක වසරේ දෙක වසරේ දැනුමේදී අපි ඉගෙන ගත්තා මේ ආශයිකාව කොහොමද හැදිලා තියෙන්නේ කියලා. හරි. කතන්දරේ ගොඩක් දුරට ඉවරයි. මොකද වෙන්නේ? දැන් ක්‍රියා විභවය ඇවිල්ලා කැල්සියම් නාලිකාවත් විවෘත වුණා. ඒතර කැල්සියම් නාලිකාව විවෘත වුණාට පස්සේ මේ මම විවෘත වුණා ඔය ටික එවන්න එහෙම නෑ. හරිද? මේවා කලින්ම ඇවිල්ලා ගබඩා වෙලා තියෙන්නේ. හරිද? කලින්ම ඇවිල්ලා ගබඩා වෙලා තියෙන්නේ. දැන් මේ එද්දි මාකට් එකේ දැන් මේ ට්‍රැෆික් එක මාකට් එකේ ට්‍රැෆික් එක දැන් තියෙන්නේ. හරිද? මේ මාකට් එකට දැන් බඩු ඇවිල්ලා තියෙනවා මෙහෙම. බඩු මෙහෙම ඇවිල්ලා තියෙද්දි දැන් මෙතන තව ලොරිය ඇවිල්ලා නවත්තන් ඉන්නවා. අර මල් ඔලුවේ තියාගෙන දැන් නැන්දල බලාගෙන ඉන්නවා මේ දෙන්න. විකුණාට පස්සේ තමයි ගන්න පුළුවන්. මේ ටික විකුණනොත් මේ ටික විකුණනොත් නේ තව ටිකක් ගන්න පුළුවන්. නැත්නම් කඩේ බඩු ගොඩ ගහ ගන්න බෑනේ. දැන් මෙතන ගොඩක් තියෙනවා 100ක් විතර. ඒ ටික ඉවරනකම් මේ ට්‍රැෆික් එක. ඊළඟට ඒ ටික දෙනවා. එතකම් මේ එතන ටික බලන් ඉන්නවා. ඊට පස්සේ එතන ටික දෙනකම් මෙතන ටික බලන් ඉන්නවා. ඊට මෙතන මොහොත දැන් ගොඩක් කට්ටිය බලාගෙන ඉන්නවා. මේක හැදිලා පොඩ්ඩක් හැදිලා ඒක ඉවරන අර ඉවරයිද කියලා අහලා සයිල දෙහෙන් ඉවන්නේ මේ මග නැවති තියෙන්නේ. හරිද? ට්‍රැෆික් එක වගේ දැන් හැදිලා තියෙනවා. මොහොම දිගට තියෙනවා. හරි. දැන් ඔන්න මෙතන දැන් පිරලා තියෙන ආශයිකා කිහිපයක්. කැල්සියම් ඇතුළට ආපු ගමන් වෙන වැඩේ තමයි මෙතන ලොකු මෙකැනිසම් එකක් තියෙනවා, යාන්ත්‍රණයක් තියෙනවා. ඒක දැනගන්න ඕනේ නැහැ. වෙන දේ තමයි කැල්සියම් ඇතුළට ආපු ගමන් මේ ආශයිකා තල්ලු වෙලා යනවා. කොහෙට තල්ලු වෙන්නේ? පූර්ව උපාගම පටලයේ පැත්තට තල්ලු වෙනවා. මේ ආශයිකාව මෙතන ඉඳලා මේ එකම එක්කෙනා මං අදින්නේ. මේ ආශයිකාවමයි මම මේ අදින්නේ. ආපහු තියෙන අවස්ථා දෙක. මෙන්න මේ වගේ තැනකට තල්ලු වෙනවා. එක නේද? පූර්වපාගම සෛලය ස්නායු සම්ප්‍රේෂක ආශයිකාව පූර්වපාගම පටලයේ ගාවට තල්ලු වෙනවා. මේ එකම ආශයිකාව මං අවස්ථා දෙකකදී අඳින්නේ. එමෙතු දෙන්නෙක් නෙවෙයි.
මූ එහෙම ඉන්නවම කියලා මේ මම අඳින්න යන්නේ දෙකම දැන් එක්කෙනෙක්ගේ නෙවෙයි 100,000 ගානක මේ වගේ ආශයිකා එකපාරට යනවා. නමුත් මම එක්කෙනෙක්ගෙන් තමයි පැහැදිලි කරන්නේ. දැන් මේ තල්ලු වෙලා යනවා. තල්ලු වෙලා ගිහිල්ලා මේ මේ පටලය මං කාට සමානයි කියලා කිව්වද? දැන් මේක තමයි ස්නායු සම්ප්‍රේෂක තියෙනවා. මෙන්න මේ ආශයිකාවල මේ ආශයිකාවල පටලය කාට සමානයිද? ප්ලාස්ම පටලයට සමානයි. නේ? ඒ ආශයිකාවල පටලය ප්ලාස්ම පටලයට සමානයි. මේ මොකද්ද මේ තියෙන්නේ? නිල් පාටින් තියෙන්නේ. නියුරෝනයේ පටලයනේ. නියුරෝනයේ පටලය. කියන්නේ පූර්වපාගම් පටලය. ඒක නියුරෝනයේ පටලය. නියුරෝනයේ පටලය කියන්නේ නියුරෝන කියලා කියන්නේ ස්නායු නියුරෝන කියලා කියන්නේ සත්ව සෛලයක්. ඒක සත්ව සෛලයක් මොකක් හරි සෛලයක්නේ. ඒතකොට සෛලයක පටලය සෛලයක පටලය කියලා කියන්නේ ප්ලාස්ම පටලය. එහෙනම් මේකත් ප්ලාස්ම පටලයේ ව්‍යුහයට සමානයි. මෙයත් ප්ලාස්ම පටලයේ ව්‍යුහයට සමානයි. පොස්වල වැඩ දී යනු විස්තරයකින් හැදලා තියෙන්නේ. එහෙනම් මේ දෙන්න නියමයට ගැලපෙනවා. ගැලපෙන නිසා මොකක් වෙනවද? මේ දෙන්න මෙතනදී හා වෙනවා. ඔහොම නෙවෙයි. මේක දෙන්න හාවීමකට ලක් වෙනවා. පටල දෙක සමානයිනේ. පටල දෙක සමාන නිසා මේ දෙන්න හාවීමකට ලක් වෙනවා. හාවීමකට කියන හාවෙක් වෙනවා කියන එක නෙවෙයි. කියන්නේ එකතු වෙනවා. එකතු වීමකට ලක් වෙනවා. හාවීම කිව්වම හාවෙක් වෙනවා කියලා හිතයි. එහෙම නෙවෙයි. එකතු වෙනවා කියන්නේ. පටල දෙක. ඉව් එකතු වුණාට ගමන් මොකක් වෙනවද? පටල දෙක එකතු වුණ ගමන් දැන් විවෘත වෙලා. විවෘත වුණාට පස්සේ මෙන්න මේක ඇතුලේ තියෙන ද්‍රව්‍ය මොනවද ද්‍රව්‍ය? ස්නායු සම්ප්‍රේෂක. මේ ස්නායු සම්ප්‍රේෂක ටික මෙන්න මෙහෙම කොහෙට වැටෙනවද? උපාගම පැල්මට වැටෙනවා. උපාගම හිඩසට වැටෙනවා. දැන් මේ ද්‍රව්‍ය කලින් තිබුණේ නැහැ මේ. හොඳ පිරිසිදුව මේ පැල්ම තිබුණා. හොඳ පිරිසිදුව තිබුණා මේ. දැන් මොකද වෙන්නේ? මේ ස්නායු සම්ප්‍රේෂක වැටෙනවා. ස්නායු සම්ප්‍රේෂක වැටුණාට පස්සේ මොකද්ද වෙන්නේ? මේ ස්නායු සම්ප්‍රේෂක සාන්ද්‍රණය මෙතන වැඩි. මෙහි නෑ ස්නායු සම්ප්‍රේෂක. සාන්ද්‍රණය වැඩි තැනක් තියෙනවා. සාන්ද්‍රණය අඩු තැනක් තියෙනවා. මේක ඉතා පටු හිඩසක්. ඒක නිසා කෙටි දුරක් පරිවහනය වෙන්න පුළුවන්. එහෙනම් සාන්ද්‍රණය වැඩි තැනක් තියෙනවා. සාන්ද්‍රණය අඩු තරක් තියෙනවා. කෙටි දුරක් කොහොමද ගමන් කරන්නේ? විසරණය මගින්. එහෙනම් මේ ශ්‍රාවය වෙච්ච මෙන්න මේ ස්නායු සම්ප්‍රේෂක විසරණය මගින් එමිහිට මේ පැත්තට ගමන් කරනවා. මෙහි සාන්ද්‍රණය වැඩි මෙතන සාන්ද්‍රණය අඩුයිනේ. ඒ නිසා මේ ද්‍රව්‍ය මෙහෙම විසිරලා යනවා ඔක. මෙහෙම විසිරලා ගිහිල්ලා ඒ කියන්නේ විසරණය කියන්නේ ඉතින් විසිරලා යන නිසා විසරණය වෙලා ඔහොම ගිහිල්ලා මේ පැත්තට එනවා. පශ්චුපාගම පටලයේ පැත්තට එනවා. දැන් බලමු පශ්චුපාගම පටලයේ සීන් එක. දැන් ඔන්න මෙයාගේ කතන්දර ඉවරයි. පූර්වපාගම පටලයේ වෙන සීන් එක ඉවරයි. මොකද උනේ? එයා ද්‍රව්‍ය ටික ශ්‍රාවය කරා. කියන්නේ ස්නායු සම්ප්‍රේෂක ශ්‍රාවය කරා උපාගම පැල්මට ඊට පස්සේ ඒක ඔස්සේ විසරණය වෙලා පශ්චුපාගම පටලයේ පැත්තට ගියා. දැන් බලමු පශ්චුපාගම පටලයට ගියාට පස්සේ එතන මොකද වෙන්නේ කියලා. හරි පශ්චුපාගම සෛලය ඒ කියන්නේ ඒ පටලය මොකක් හරි සෛලයකනේ. ඒක පේශි සෛලයක ස්නායු සෛලයක මොකක් හරි සෛලයක වෙන්න පුළුවන් නේ. ඕනම සෛලයක වෙන්න පුළුවන්. දැන් අපි හිතමු මොකක් හරි සෛලයක්. අපිට වැඩක් නැහැ සෛලය එක හැම සෛලයකම එකම දේ තමයි වෙන්නේ. හරිද? හැම සෛලයක එකම දේ තමයි වෙන්නේ. අපි මොන සෛලයක්ද කියලා වැඩක් නැහැ. හරි. දැන් මම අඳින්න යන්නේ පශ්ච උපාගම පටලය. ඒ කියන්නේ ඒ සෛලයේ පටලය මේ තියෙන්නේ. මේ පැත්තට අඳිනවා. හරි. මේ පැත්තට අඳින්නේ. එතකොට සෛලයේ ඇතුළත මේ පැත්ත මේක ඉන් මේක අවුට්. හරිද? සෛලයේ පිටත මේ පැත්ත සෛලයේ ඇතුළත මේ පැත්ත. ඕනම සෛලයක දේහයේ තියෙන ඕනම සෛලයක පිටත කොහොමද තියෙන්නේ? පිටත මොන විදිහටද තියෙන්නේ? ධනාරෝපිත විදියට නේ. ඇතුළත ඍණාරෝපිත විදියට. මම මෙතන විතරක් අඳිනවා. දිගටම මොහොම තමයි තියෙන්නේ. නමුත් මම එක තැනක විතරක් ඇඳලා ඉතින් පැහැදිලි කරන සංකල්පය. හරි. දැන් අර මොනවද අණු රසායනික ස්නායු සම්ප්‍රේෂකනේ. මෙන්න ස්නායු සම්ප්‍රේෂක දැන් මෙහෙම විසිරලා එනවා මේ පැත්තට. ස්නායු සම්ප්‍රේෂක එනවා. මොකෝ ස්නායු සම්ප්‍රේෂක වර්ග ගොඩාක් තියෙනවා. ඇසිටයිල් කෝලින් කියයි, නියුරෝපෙප්ටයිඩ් කියයි, ඩෝපමින් කියයි, නොඇඩ්‍රිනලින් කියයි, ඇඩ්‍රිනලින් කියයි, ග්ලයිසින් කියයි, ගැබා කියයි. ඔය වගේ ගොඩක් වර්ග තියෙනවා. එතකොට ඔය නම් දාලා තියෙන දැන් මගේ නම නෙවෙයි තව නම කෙනෙක්ට තියෙනවා. එයාගේ නම නෙවෙයි තව කෙනෙක්ට තියෙනවා. වෙනස් අයට නම් දාලා තියෙන ඒගොල්ලෝගේ බාහිර ස්වරූපය වෙනස් නිසානේ. ඒ වගේ මෙතෙන්ට එන ස්නායු සම්ප්‍රේෂකත් එකිනෙකට වෙනස්. ඒගොල්ලොන්ගේ හැඩය වෙනස්. රසායනික අණුනේ. ඒතර මේ රසායනික අණු වල හැඩය වෙනස්. දැන් ඔයාලා කෙමිස්ට්‍රි වල ඉගෙන ගන්න ඕනේ. කෙමිස්ට්‍රි වල අපි හිතමුකෝ CH3 COOH
මෙයාගේ හැඩේ CH3COO මේක හැඩේ වෙනස්නේ දෙන්නෙක්නේ. ඉතින් ඒ වගේ මෙයාට අපි කියනවා ඇසිටික් කියලා, මෙයාට කියනවා කීටෝන කියලා. නැත්නම් ප්‍රොපනෝල් කියලා. ප්‍රොපනෝන්. එතකොට ඒ වගේ දෙන්නෙක්නේ. ඒ වගේ මෙතනත් අර හැදෙනවා අපි කිව්ව ඇසිඩයි කෝලින් කියලා. අරක මේක කියනවනේ. ඒ බාහිර ස්වරූපය වෙනස්නේ. එහෙනම් බාහිර ස්වරූපය වෙනස් නම් මෙයා ගිහිල්ලා කොහේ හරි තැනකට බැඳෙනවා වගේ නෙවෙයි මෙයා ගිහිල්ලා බැඳෙන්නේ. දැන් දෙක වෙනස්. තේරුණානේ? ඒ වගේ. මේ හැදෙන දේවල් එකිනෙකට වෙනස්. දැන් මම මේ මෙහෙම නැතුව මම මොකක් හරි හැඩයක් ගන්න. උදාහරණයකට අපි හිතමුකෝ දැන් මේ ශ්‍රාවය වෙච්ච ස්නායු සම්ප්‍රේෂකයේ හැඩය මෙන්න මේ වගේ ඒවා. මෙහෙම හැඩය තියෙන ඒවා. මේ වගේ හැඩයක් තියෙන ඒවා තමයි තියෙන්නේ. පශ්ච උපාගම පටලයට ගියාට පස්සේ මේ පශ්ච උපාගම දැන් මෙතන මේ ශ්‍රාවය වෙච්ච ආශයිකා මේක. ශ්‍රාවය වෙච්ච ආශයිකාවෙන් ශ්‍රාවය වෙච්ච ස්නායු සම්ප්‍රේෂක වර්ගය මේක. පශ්ච උපාගම පටලයට ගියාට පස්සේ පශ්ච උපාගම පටලයට එයාගේ තියෙනවා මේවා අල්ලගන්න එපා කවුරු හරි. මේ නේව නිකන් අර ගිහිල්ලා නිකන් බෝලයක් බිම ගැහුවා වගේ වැදිලා හරියන්නේ නැහනේ. මේ එන එක මොකෙද්ද කියලා අල්ලගෙන බලන්න ඕන. මට පණිවිඩය එව්වේ ඊමේල් එකකින්ද මොකද්ද පණිවිඩය කියලා කියවලා බලන්න ඕන. කියවලා බලන්න නම් ඉස්සෙල්ලා පණිවිඩය අල්ලන් ඉන්න එපා. පණිවිඩය අල්ලගන්න නම් එක්කෝ පණිවිඩය එව්වේ WhatsApp එකේ නම් WhatsApp එකකින් පණිවිඩයකින්ම තමයි ඌ අල්ලගන්න පුළුවන්. Messenger එකකින් නම් Messenger එක. email එකකින් නම් email පණිවිඩයක් නම් email එකකින් බලන්න ඕනේ. එතකොට ඒ වගේ අර message එක decode කරන්න එපානේ. encrypt කරලා එන එක decrypt කරන්න එපා. එතකොට ඒ වගේ දැන් encrypt කරලා පණිවිඩය එනවා. දැන් decrypt කරන්න මෙතන මොකක් හරි යතුරක් තියෙනවා. දැන් මෙයා බලන්න ඕන. ඒ බලන්න මෙතන තියෙනවා කියලා හිතමු ප්‍රතිග්‍රාහකයක් මෙන්න මේ වගේ. ප්‍රතිග්‍රාහකයක් තියෙනවා මෙන්න මේ හැඩේ. මෙතෙන්ට මේ අණුවට බැඳෙන්න පුළුවන්ද? පුළුවන් නේ. මේ තියෙන තව එකෙක්. මේ තියෙන තව එකෙක්. මේ තියෙන තව එකෙක්. මෙන්න මම පෙන්눔 කරලා තියෙනවා දැන් බැඳිච්ච අණුවක්. නේ බැඳෙන්න පුළුවන් නේ. හැඩේ ගැලපෙනවන්නේ. දෙන්න ගැලපෙනවා. හිතමු මෙතන තියෙනවා මෙන්න මේ වගේ එකක්. ප්‍රතිග්‍රාහකයක් තියෙනවා මෙහෙම. ওই වගේ ප්‍රතිග්‍රාහකයක්. තව ප්‍රතිග්‍රාහකයක් තියෙනවා කියලා හිතමු මේ වගේ. ওই වගේ. තව ප්‍රතිග්‍රාහකයක් තියෙනවා මෙහෙම. දැන් මේ තුනට මෙයාට බැඳෙන්න පුළුවන්ද? මේ ප්‍රතිග්‍රාහක තුනට මේගොල්ලන්ට බැඳෙන්න පුළුවන්ද? බෑ. හේතුව ඒගොල්ලෝ වෙනස්. මේ අණුවට මෙතෙන්ට ගැලපෙන්නේ නැහැ. මේ අණුව මෙතෙන්ට ගැලපෙන්නේ නැහැ. මේ අණුව මෙතෙන්ට ගැලපෙන්නේ නැහැ. ඒත් මෙතෙන්ට බැඳෙන්න එන්න කෙනෙක් නම් මේ හැඩේ වෙන්න ඕනේ. මෙහෙම එකෙක් තමයි මෙතෙන්ට ගැලපෙන්නේ. මෙයාට බෑ මෙතෙන්ට බැඳෙන්න. මෙයාට බෑ මෙතෙන්ට බැඳෙන්න. මෙයාට බෑ මෙතෙන්ට බැඳෙන්න. ඊට පස්සේ මේ වගේ අණුවක් ආවොත් එහෙම මෙයාට පුළුවන් මෙතෙන්ට බැඳෙන්න. හැබැයි මෙතෙන්ට බැඳෙන්න බෑ මෙතෙන්ට බෑ මෙතෙන්ට බෑ. මෙහෙම අණුවක් ආවොත් මෙයාට පුළුවන් මෙතෙන්ට බැඳෙන්න මෙතෙන්ට බෑ මෙතෙන්ට බෑ මෙතෙන්ට බෑ මෙතෙන්ට බෑ. ඒතර අන්න ඒ විදිහට ඒ ශ්‍රාවය වෙන ස්නායු සම්ප්‍රේෂකය අල්ලගන්න ප්‍රතිග්‍රාහක වර්ග ගොඩක් තියෙනවා. ප්‍රතිග්‍රාහක ආකාර ගොඩක් තියෙනවා. නමුත් ඒ ශ්‍රාවය වන ස්නායු සම්ප්‍රේෂකය වෙනුවෙන්ම විශේෂිත ඒවා තියෙනවා. මෙතන ප්‍රතිග්‍රාහක වර්ග ගොඩක් තියෙනවා. මොකද මේ නියුරෝනය විතරක් නෙවෙයිනේ තියෙන්නේ. නියුරෝන වර්ග ගොඩක් තියෙනවා. උතර මේ නියුරෝනය ශ්‍රාවය කරේ මේ හැඩතේක වුණාට වෙනත් නියුරෝන සෙට් එකකින් ශ්‍රාවය කරන්න පුළුවන් මේ හැඩතේක. තව නියුරෝන සෙට් එකකින් ශ්‍රාවය කරන්න පුළුවන් මේ වගේ එකක්. තව නියුරෝන සෙට් එකකින් ශ්‍රාවය කරන්න පුළුවන් මේ වගේ එකක්. ඒතර ඒගොල්ලෝ ශ්‍රාවය කරන ඒවා වෙනස්. මෙයා එක විදිහක එකක් ශ්‍රාවය කරනවා. තව නියුරෝන සෙට් එකක් තව විදිහක එකක්. ඔය හැම එකකටම ගැලපෙන විදිහේ ප්‍රතිග්‍රාහක මෙයා ගාව තියෙන්න ඕන. එහෙම තිබුණට ඒ අවස්ථාවේදී ශ්‍රාවය කරන ස්නායු සම්ප්‍රේෂකය තමයි ඒකට ගැලපෙන විශේෂිත ප්‍රතිග්‍රාහකය තමයි මෙයාව අල්ලගන්නේ. දැන් මේ අවස්ථාවේදී ශ්‍රාවය කරේ මේ හැඩ තියෙව නිසා මේ හැඩ තියෙව අල්ලගන්න පුළුවන් මෙන්න මේ දම් පාටේකට විතරයි. මෙන්න මේ හැඩ තියෙ මේ කෝප්පේ වගේ තියෙන හැඩ ඒවට විතරයි. ත්‍රිකෝණයකට මේ මල වගේ ඒවට මේවට බෑ. එහෙනම් මේ අවස්ථාවේදී ඔන්න විශේෂිත ඒක හරියට කියවෙන්න ඕන විශේෂිත
ස්නායු සම්ප්‍රේෂක ප්‍රතිග්‍රාහකයක්. ඒකට මේ ස්නායු සම්ප්‍රේෂකය ප්‍රතිග්‍රහණය කරපු සමයයට කියනවා ස්නායු සම්ප්‍රේෂක ප්‍රතිග්‍රාහක කියලා. එහෙනම් විශේෂිත ස්නායු සම්ප්‍රේෂක ප්‍රතිග්‍රාහකයක් මගින් ප්‍රතිග්‍රහණය කර. දැන් මොකද වෙන්නේ? මම අනිත් කට්ටියම කළා දානවා මේගොල්ලෝ විතරක් තියාගෙන දම්පාඩ කට්ටිය විතරක් තියාගෙන වැඩේ තීරුණානේ වෙන්නේ. ඒ කියන්නේ එක වර්ගයක් කියලා නෑ. මේ පස්චුපාගම පටලේ සෑහෙන්න වර්ගවල ගොඩක් ඒවා තියෙනවාද? සෑහෙන්න වර්ගවල ප්‍රතිග්‍රාහක වර්ග තියෙනවා. වර්ග සංඛ්‍යාව නෙවෙයි වර්ග. මේ එක වර්ගයක් මේ එක වර්ගයක් මේ එක වර්ගයක් මේ එක වර්ගයක්. වර්ග ගොඩාක් තියෙනවා. වර්ග ගොඩාක් තියෙනවා. ඒ වගේම තමයි එක වර්ගකිනුත් ගොඩක් තියෙනවා. දැන් මේ වර්ගෙනුත් 100,000 ගණනක් තියෙනවා වගේම මෙහෙම වර්ගත් ගොඩක් තියෙනවා. වර්ගත් ගොඩක් තියෙනවා. එක වර්ගකිනුත් ගොඩක් තියෙනවා. තේරෙනවනේ සින්නේ. ෆාම් එකක් ගත්තාම ෆාම් එක හරක් සත්තු වර්ග ගොඩක් ඉන්නවා. හරක් වෙන්නවා, කුකුල්ලු ඉන්නවා, එළුවෝ ඉන්නවා. ඒ වගේ සත්තු වර්ග. ඒක සත්තු වර්ගයක කුකුල්ලුත් ගොඩක් ඉන්නවා. හරකුත් ගොඩක් ඉන්නවා. එළුවොත් ගොඩක් ඉන්නවා. අර වගේ සත්තු වර්ගවලුත් එක සත්තු වර්ගයකිනුත් ගොඩක් ඉන්නවා. ඒ වගේ ප්‍රතිග්‍රාහක වර්ගත් ගොඩක් තියෙනවා. එක ප්‍රතිග්‍රාහකයකිනුත් සංඛ්‍යාව විශාල ප්‍රමාණයක් තියෙනවා. දැන් මම මේ අවස්ථාවේ එක ස්නායු සම්ප්‍රේෂකයක් විතරක් ගන්නවා. මේ කෝප්පේ වගේ කියන දම් පාටක් කියනවා. හරි. දැන් මේක ඇවිල්ලා බැඳෙනවා. මේක ඇවිල්ලා බැඳුනට පස්සේ වෙන දේ තමයි මේගොල්ලොන්ගේ ළඟ ඉන්නවා මේගොල්ලෝ මෙහෙම ඇවිල්ලා බැඳුන ගමන් වෙන දේ තමයි මෙහෙම ඇවිල්ලා බැඳුන ගමන් වෙන දේ මේගොල්ලෝ ගාවේ ඉන්නවා මෙන්න මේ විදිහේ නාලිකා. වැහිලා ඉන්නේ ඒගොල්ලෝ. වැහිලා ඉන්නේ. මෙයා කලින් දැකලා තියෙනවා කවුද කියලා. දැන් ඇඳ ගමන් දන්නවා සීනේ කවුද කියලා. කලින් මෙයා දැකලා හුරුයි. ඔන්නෝම නාලිකාවක් තියෙනවා වැහිච්ච. මේ එක වර්ගයක්. තව වර්ග තියෙනවා මේ එක වර්ගයක්. තව එක්කෙනෙක් අනිමුකෝ. තව එකක් අනිමු. තව වර්ගයක්. නවත්තන්න හිතෙන්නේ. තව එකක් අනිමුකෝ පොඩ්ඩක්. පොඩි දෙයක් පැහැදිලි කර ගන්න ඕන නිසා. මෙච්චර දැනගන්න ඕනේ නැහැ. නමුත් මට පැහැදිලි කරන්න ඕනේ ඒකයි. හරි කොහොම හරි කොහොම තියෙනවා කියලා හිතමුකෝ. නාලිකා කිහිපයක් තියෙනවා. මේ මම ඇන්දේ සෝඩියම් නාලිකා. මේ පාටි. අපි කලින් මේ පාටිමනේ සෝඩියම් නාලිකා ඇන්දේ. ඒක නිසා මම ඒ පාටිම නෑනේ. මේ පාටි නේ සෝඩියම් නාලිකා. ආ කමන්නේ. සෝඩියම් නාලිකා. ඒක ගැටලුවක් නෑ. සෝඩියම් නාලිකා, පොටෑසියම් නාලිකා. මේ තව නාලිකාවක් උදාහරණයක් නිකන් ඒක දැනගන්න ඕනෙත් නෑ නිකන්. මම ලිව්වේ ක්ලෝරයිඩ් නාලිකා. වගේ නාලිකා ගොඩක් තියෙනවා ඉතින් හරිද? මොකද නාලිකා තියෙනවා මේගොල්ලෝ වැහිලා තියෙන්නේ. මේගොල්ලෝ වැහිලා තියෙන්නේ. වැඩේ කියන්නේ මෙන්න මේ රසායනික ද්‍රව්‍ය මොකක් වුණත් ඒ කියන්නේ ඒ රසායනික ද්‍රව්‍ය මොකක්ද කියන එක මත නෙවෙයි තරම තීරණය වෙන්නේ මෙයා පස්චුපාගම පටලේ ක්‍රියාව තීරණය වෙන්නේ මේ ප්‍රතිග්‍රාහකය මත. ඒ කියන්නේ ඒක කොහොමද පැහැදිලි කරන්නේ? අර එන ස්නායු සම්ප්‍රේෂකය එනම තමයි. හැබැයි ගැළපෙන ප්‍රතිග්‍රාහකයට යාව බැඳුනට පස්සේ තමයි සීන් එක වැඩේ වෙන්නේ. එතකොට මේ ස්නායු සම්ප්‍රේෂකය එනවා. මේ ප්‍රතිග්‍රාහකය මගින් අල්ලගන්න ඕනේ. මේ ප්‍රතිග්‍රාහකය මගින් අල්ලගත්ත ගමන් වෙන දේ තමයි මෙන්න මේ නාලිකා ක්‍රියාත්මක කරනවා. මේ නාලිකාව මෙහෙම සම්බන්ධ කරගෙන තියාගෙන ඉන්නවා. මේ නාලිකාව ක්‍රියාත්මක කරවන්න ගන්නවා. දැන් කවුද ක්‍රියාත්මක කරන නාලිකාව? සෝඩියම්. සෝඩියම් නාලිකාව විවෘත වෙනවා. සෝඩියම් නාලිකාව මේ වෙලාවේ මොකක් වෙනවද? විවෘත වෙනවා. මෙන්න විවෘත වුණා සෝඩියම් නාලිකාව. සෝඩියම් නාලිකාව විවෘත වුණා. සෝඩියම් නාලිකාව ඔන්න විවෘත වෙන්න ගත්තා. දැන් සෝඩියම් නාලිකාව විවෘත වුණානේ. දැන් සෝඩියම් කොහෙද වැඩි?
සෝඩියම් වැඩි පිටත අඩුයි ඇතුළත. දැන් කොහොමද වෙන දේ සෝඩියම් කියන කෙනා පිටත සිට ඇතුළතට ඔහොම ගලාගෙන එනවා. සෝඩියම් පිටත සිට ඇතුළට ගලාගෙන එනවා. ඒතකොට පිටත සිට ඇතුළට සෝඩියම් ගලාගෙන එනකොට මොකද වෙන්නේ? ඇතුළත වඩා ධන වෙනවා. දැන් මෙතන ක්‍රියා විභවය පිටත ධන ඇතුළත ඍණ තිබිච්ච එක දැන් පිටත ඍණ ඇතුළත ධන වෙනවා. පිටත ඍණ ඇතුළත ධන වෙනවා. අන්න ක්‍රියා විභවයක් ජනනය වුණා. ඒ කියන්නේ මේ වගේ තැනක කොහොමද උනේ දැන්? මෙතනත් ඔය වගේ වුණා නම් පිටත ඍණ වුණා දැන් ඇතුළත ධන වුණා. ඇතුළත ධන වෙන්න ගන්නවා. මේ කොටසේ නේ. ඔය කොටසේ වෙලා තියෙන්නේ ඒක. ඔක මේ සම්පූර්ණ පටලෙම වෙනවා දැන්. මෙතන එහෙනම් ක්‍රියා විභවයක් ජනනය වුණා. දැන් මොකද වෙන්නේ? මේ පටලයේ උත්තේජනය වුණා. එක තැනක් උත්තේජනය වුණා ගමන් ඇති රතිඤ්ඤ පිපුරෝ වගේ මේ සෛලේ පුරා මේක විසිරලා යනවා. එයාගෙන් තවත් මේ වගේම වෙන සෛලයකට යවන්න බෑ. නමුත් මේ සෛලයට එයාගේ සම්පූර්ණ සෛලයම උත්තේජනය කරගන්න පුළුවන්. එක තැනකින් පත් වුණාට පස්සේ අර ක්‍රියා විභවයක් එහෙමනේ. ක්‍රියා විභවයක් එක තැනකින් ඇති වුණාට පස්සේ රතිඤ්ඤ වල මැදින් ගිනි පත්තු කරා වගේ දෙපැත්තටම පුපුර යනවනේ. ඒ වගේ දැන් මෙතනින් ඇති වුණොත් මේ දෙපැත්තට මේ ඇති වෙවි යනවා. ඊට සම්පූර්ණ ඒ අදාළ සෛලයේ ක්‍රියා විභවයක් එහෙම නැත්නම් ඒ අදාළ සෛලය උත්තේජනය වීමකට ලක් වෙනවා. එහෙනම් මොකක් වුණාද මේ අවස්ථාවේදී මේ ගිහිපු රසායනික සංයෝගය නිසා ක්‍රියා විභව පස්චුපාගම් පටලයේ ක්‍රියා විභවයක් හටගත්තා. ඒ හටගත්ත ක්‍රියා විභවය නිසා මොකද්ද උනේ? ඒ උපාගම සෛලය උත්තේජනය වීමකට ලක් වුණා. එහෙනම් මේ සෛලය මොකක් වුණාද? උත්තේජනය වීමකට ලක් වුණා. හේතුව මේ සෝඩියම් නාලිකාව විවෘත වුණා. ඇතුළට සෝඩියම් එන්න ගත්තා. සෝඩියම් ඇවිල්ලා ඇතුළේ වඩාත් ධන බවක් ඇති වුණා. ඒ ධන බව නිසා ඇතුළත ක්‍රියා විභවයක් හටගත්ත ධන ඍණ මාරු වෙච්ච නිසා ඒක නිසා මොකක් වෙනවද? පස්චුපාගම් පටලයේ උත්තේජනය වීමකට ලක් වෙනවා. හරිද? ඒ කියන්නේ පටලයේ විද්‍රවණය වීමකට ලක් වෙන්නේ. හරිද? පටලයේ විද්‍රවණය වුණා. ඊට පස්සේ ඒක ආයි සෝඩියම් පොටෑසියම් පොම්ප වලින් හරි ගස්සගෙන අර නියුරෝනේ වුණා වගේම තමයි. පස්සේ සෝඩියම් පොටෑසියම් පොම්ප වලින් ආපහු හරි ගස්සගෙන ඒ දේ වෙනවා. සීන් එක වෙනවා. හරි. හරි. අපි ඔක තමයි වෙන්නේ. සෝඩියම් නාලිකාව විවෘත වුණාම. ඒක මොකද වෙන්නේ? පස්චුපාගම් පටලයේ උත්තේජනය වෙනවා. අපි දැන් මේ සෝඩියම් නාලිකාව පොඩ්ඩක් අයින් කරලා දාමු. සෝඩියම් නාලිකාව අයින් කරලා දාමු. සෝඩියම් නාලිකාව අයින් කරලා දැම්මා. අපි හිතමු මේ එන රසායනික සංයෝගය, ඒ කියන්නේ ස්නායු සම්ප්‍රේෂකය මෙයාට බැඳෙනවා. ඒ කියන්නේ ස්නායු සම්ප්‍රේෂක ප්‍රතිග්‍රාහකයට බැඳෙනවා. බැඳුනට පස්සේ මෙයා සම්බන්ධ වෙලා ඉන්නවා පොටෑසියම් නාලිකාවත් එක්ක. එතකොට එයා සම්බන්ධතාවයේ තියෙන පොටෑසියම් නාලිකාවත් එක්ක. ආයි මෙයා මේ රසායනික සංයෝගය ඇවිල්ලා බැඳුනට පස්සේ සෝඩියම් නාලිකාව වලට මොනවත් වෙන්නේ නැහැ. වෙන්නේ එයා හේතු සම්බන්ධ වෙලා ඉන්නේ පොටෑසියම් නාලිකාව එක්කනේ. මෙයා බැඳිච්ච ගමන් සංඥාවක් උත්පාදනය වෙනවා. ඒ සංඥාව දෙනවා පොටෑසියම් නාලිකාව වලට. එතකොට මොකද වෙන්නේ? පොටෑසියම් නාලිකාව විවෘත වෙනවා. එතකොට වෙන්නේ පොටෑසියම් නාලිකාව විවෘත වීමකට ලක් වෙනවා. පොටෑසියම් නාලිකාව විවෘත වුණාම සාන්ද්‍රණ අනුක්‍රමණයක් ඔස්සේ තමයි ගමන් කරන්නේ දැන්. ඒතර පොටෑසියම් කොහෙද වැඩි? පොටෑසියම් වැඩි ඇතුලේ. ඇතුලේ ඉඳලා මොකක් වෙනවද? පොටෑසියම් මේ විදියට පිටතට යනවා. එතකොට ඇතුළත ධන පිටත ඍණ විදියට තිබුණේ. දැන් මොකද්ද වෙන්නේ? ඒතර මේ අවස්ථාවේ ක්‍රියා විභවයක් හට ගන්න බෑනේ. මෙහෙම තියෙද්දි ක්‍රියා විභවයක් හට ගන්න නම් ඇතුළත ධන වෙන්න ඕන. ඒ ඇතුළත ධන බව ටික ටික වැඩි වෙන්න ඕන ක්‍රියා විභවය ඉස්සරහට යන්න නම්. දැන් මොකද වෙන්නේ? පිටත ධන තියෙන කෙනාට තව ධන ඒව යවනවා. එතකොට මොකද වෙන්නේ? මේ පැත්ත වඩාත් ධන වෙනවා. වඩාත් ධන වෙනවා. ඉතින් ධනාරෝපණ යද්දී ඇතුළත මොකක් වෙනවද? වඩාත් ඍණ වෙනවා. වඩාත් ඍණ වෙනවා. දැන් මේක ක්‍රියා විභව ප්‍රස්ථාරයෙන් ඇදලා පෙන්නුවොත් මේ වගේ. ක්‍රියා විභව ප්‍රස්ථාරයෙන් ඇන්දොත් මේ ටික මම කන්නම්කො චුට්ටක්. ක්‍රියා විභව ප්‍රස්ථාරයෙන් ඇන්දොත් මේ විදිහට තමයි වෙන්නේ දැන්. මේ තියෙන බිඳුව මේක බිඳුව මේක තමයි අක්‍රීය පටල විභවය. ඒ කියන්නේ 70 ඍණ 70
මේක තමයි පටල විභවය. මොකද වෙන්නේ මෙතනදී නම් අර සෝඩියම් චැනල් විවෘත වුණාම අක්‍රීයව හිටියා. ඒ කියන්නේ පස්චුපාගම් පටලේ මේ විදිහට පාඩුවේ හිටියා. සෝඩියම් නාලිකා නිසා පොඩි පටල විභවයක් හටගත්තා. ඒකෙන් පස්සේ සෝඩියම් නාලිකා දිගින් දිගටම විවෘත වෙලා මෙහෙම ගිහිල්ලා ක්‍රියා විභවයක් හටගත්තා. ওই විදිහේ ක්‍රියා විභවයක් හටගන්නවා. දැන් පොටෑසියම් නාලිකා විවෘත වුණාට පස්සේ මොකද වෙන්නේ? පොටෑසියම් නාලිකා වලින් පොටෑසියම් එළියට යන්න ඇතුළත වඩාත් ඍණ වෙලා පිටත වඩාත් ධන වෙනවා. ඒ කියන්නේ මෙහෙම පාඩුවේ හිටපු එක. මෙහෙම පාඩුවේ හිටපු නාලිකාව මෙහෙම පාඩුවේ හිටපු නාලිකාවට මොකක් මේ පාඩුවේ හිටපු සෛලයට මොකක් වෙනවද? ඇතුළත වඩාත් ඍණ වෙන්න ගන්නවා. ඒ කියන්නේ ක්‍රියා විභවය මේ තියෙන තැන ඉඳලා තව පහළට යනවා. ඔය වගේ මට්ටමකට එනවා. මේ මට්ටමකට එනවා. ඒ කියන්නේ 70 ඉඳලා දැන් 100ට විතර එනවා. නිකන් අකයක් හිතමුකෝ අපි. 70 ඉඳලා ඍණ 100ට විතර එනවා. දැන් ක්‍රියා විභවයක් හට ගන්න පහසුද නැහැ. හේතුව ක්‍රියා විභවයක් හට ගන්න නම් 60ට වගේ එන්න ඕනේ. 60ට එන්න එපා. ඒතර 70 ඉඳලා 60ට යනවා කියලා කියන්නේ 10ක වෙනසක්. නමුත් 100 ඉඳලා 60ට එනවා කියලා කියන්නේ 40ක වෙනසක්. ක්‍රියා විභවයක් හට ගන්න අපහසුයි. එහෙනම් පස්චුපාගම පටලයේ උත්තේජනය වීම නතර කරනවා. උත්තේජනය වීම නතර කරනවා. දැන් දෙවැනි ආකාරයේ එක්ක උත්තේජනය වීමක් වෙන්න පුළුවන් නැත්නම් නිෂේධනයක් වෙන්න පුළුවන්. දෙකම වෙන්න පුළුවන්. ස්නායු සම්ප්‍රේෂක ගියා කියලා හැම වෙලෙම උත්තේජනයක්ම වෙනව කියලා එකක් නැහැ පස්චුපාගම පටලයේ. එක්ක පස්චුපාගම පටලයේ උත්තේජනය වීමකට ලක් වෙන්න පුළුවන් නැත්නම් පස්චුපාගම පටලයේ නිෂේධනයකට වීම ලක් වෙන්න පුළුවන්. ඔය දෙකම වෙන්න පුළුවන්. ඒ ශ්‍රාව්‍ය වෙන ස්නායු සම්ප්‍රේෂකයේ මත තමයි ක්‍රියාත්මක ඒක තීරණය වෙන්නේ. උදාහරණයක් විදිහට දැන් ඇසිටයිල් කෝලින් කැටකොලමින්ස් වගේ ඇඩ්‍රිනලින් නො ඇඩ්‍රිනලින් වගේ ඒවා ගත්තාම ඒ වගේ ඒවා බොහෝ වෙලාවට ක්‍රියාත්මක වෙන්නේ උත්තේජනයේ විදිහට. උත්තේජයේ විදිහට. ඊට පස්සේ අපේ ඇඟේ තියෙන සමහර වර්ග ගැබා කියලා. ගැබා නියුරෝ ට්‍රාන්ස්මිටර්ස්. ගැබා ස්නායු සම්ප්‍රේෂක. මෙහෙම ලියන ගැබා. ගැබා ස්නායු සම්ප්‍රේෂක. ගැබා ස්නායු සම්ප්‍රේෂක ගියාට පස්සේ මොකද වෙන්නේ? ඒගොල්ලෝ වැඩ කරන්නේ මේ ක්ලෝරයිඩ් නාලිකාවල සංකීර්ණයි ඒව ඕනේ නැහැ. ක්ලෝරයිඩ් නාලිකාවල වැඩ කරන්නේ. එතකොට වෙන්නේ යාක පස්චුපාගම පටලේ නිෂේධනය කරනවා. ඒ කියන්නේ ඒ සෛලය දැන් යම් මට්ටමක හිටියනම් ඒකේ තවදුරටත් වැඩ කරන්න බැරි නිෂේධිත මට්ටමකට පත් කරනවා. එහෙනම් මේ ශ්‍රාව්‍ය වෙන ස්නායු සම්ප්‍රේෂක මගින් එක්ක පස්චුපාගම පටලේ උත්තේජනය වීමකට ලක් වෙන්න පුළුවන්. එක්ක නිෂේධනය වීමකට ලක් වෙන්න පුළුවන්. ඔය දෙකම සිද්ධ වෙන්න පුළුවන්. වෙන වැඩේ පැහැදිලි කරලා දුන්නා. හරිද? මොකද වෙන්නේ? ක්‍රියා විභවයක් එනවා. කැල්සියම් නාලිකා විවෘත වෙනවා. ඒක නිසා කැල්සියම් ඇතුළට එනවා. ඒතර මෙතන යම් යාන්ත්‍රණ කීපයක් සිද්ධ වෙනවා. ඒක උනාට පස්සේ ස්නායු සම්ප්‍රේෂක ආශයිකා පශ්චු පූර්වපාගම් පටලයේ දෙසට තල්ලු වෙලා පූර්වපාගම් පටලයත් එක්ක හා වෙලා මෙන්න මේ මේ ආශයිකාවල තියෙන ස්නායු සම්ප්‍රේෂක උපාගම පැල්මට නිදහස් කරනවා. ඊට පස්සේ විසරණය මගින් ඒවා ගමන් කරලා පශ්චුපාගම් පටලයේ තියෙන ස්නායු සම්ප්‍රේෂක ආශයිකා එක්ක සම්බන්ධ වෙලා ස්නායු සම්ප්‍රේෂක ප්‍රතිග්‍රාහක එක්ක සම්බන්ධ වුණාට පස්සේ සෝඩියම් නාලිකා හරි පොටෑසියම් නාලිකා හරි මොකක් ඒ අදාළ නාලිකා විවෘත වෙලා එක්ක පශ්චුපාගම් පටලයේ උත්තේජනය කිරීමට ලක් වෙනවා. එහෙම නැත්නම් නිෂේධනය කිරීමට ලක් කරනවා. ඔය ක්‍රම දෙකම සිද්ධ කරන්න පුළුවන්. හරි. වැඩි 90ක් ඉවරයි. තව චුට්ටි ගෑල්ලයි කියන්න තියෙන්නේ. හරිනේ. හරි. දැන් ඔය විදිහට දැන් ස්නායු ආවේගයක් ආවනේ. දැන් ස්නායු ආවේගයක් ආවා. කැල්සියම් නාලිකා විවෘත වුණා. විවෘත වෙලා ස්නායු සම්ප්‍රේෂක ආශයිකා තල්ලු වෙලා ගියා. අපි හිතමු දැන් උත්තේජන හැමේ. ඒ කියන්නේ නියුරෝනේට කවුරුත් පහර දෙන්නේ නැහැ දැන්. රසායනික හරි විද්‍යුත් හරි යාන්ත්‍රික හරි මොකක් හරි එහෙම උත්තේජයක් නැහැ. ඒක නියුරෝනේට උත්තේජයක් එන්නේ නැහැ දැන්. නියුරෝනේට උත්තේජයක් නැහැ. ඒතකොට නියුරෝනේ ආපහු නිදා ගන්නවා. ආපහු කවුරුහරි පොල්ලකින් ගහනවා. ඒතකොට ආයෙත් දඟලලා ආවේගයක් ඇවිල්ලා වටේ පිටේ උන්ට ගහන්න ගන්නවා. මේ වටේ පිටේ ඉන්නේ උන්ට ගහන්න ගන්නවා. දැන් ආයි වටේ පිටේ ඉන්නේ උන්ට ගහලා ඉවර වෙනවා. දැන් කවුරුත් ආයි කරදර කරන්නේ ආයි ස්නායු නිදා ගන්නවා. ඒ කියන්නේ ආයි අක්‍රීය තත්ත්වයට යනවා. අක්‍රීය තත්ත්වයට ගියාට පස්සේ නියුරෝනේ පටල විභවය අක්‍රීය අවස්ථාවට යනවා. ඇතුළත රින පිටත දාන්න. ඇතුළත රින පිටත දාන්න. ඇතුළත රින පිටත දාන්න. ඔහොම වෙනවනේ. ওই මට්ටමටපත් වෙනවා. ඒ කියන්නේ මේක ආපහු හරි ගියා. මේක ආපහු හරි ගියා. මේ වැඩේ හරි දැන්. දැන් කාවකින්වත් කරදරයක් නැහැ. ඒ කියන්නේ ආවේගයක් නැහැ. ඒතර මේක ආයි හරි ගියා. අයනයි ආරෝපණයි දෙකම හරි ගස්සගත්ත පටලයේ දෙපස. මම කිව්වනේ අයන ආරෝපණ වෙනස් ආරෝපණ හරි ගියාට අයන වෙනස් වෙලා තියෙනවා. අයන විකෘති වෙලා තියෙන එක මම අර කලින් දවසේ ක්‍රියා විභවයේදී ඒක හරියටම පැහැදිලි කරලා දුන්නා.
අයන සාන්ද්‍රණය වෙනස් අයන සමේ වගේ චක්‍රය අන්දි මේ වගේ චාට්ට ඇඳල පෙන්න්නද්දී සැකස් මැදල පෙන්න්නද චාට්ට ඇඳල පෙන්න්නදීම පෙන්වා අය ආරෝපිත හරි ආරෝපන ටික හරියනවා ආරෝපන ටික හරියට අයන ටික විකෘති වෙලා තියෙන ඒ විකෘති හදාගත්ත කොහොමද කියලා කියදුන්න තුනන්නේ විදිහට දැන් මෙතන ආරෝපන ටික අයන ටික ආරෝපන ටික අයන ටික ඔක්කොම හරි ගස්සගෙන දැන් නියමිත මට්ටමට ආවා දැන් ක්‍රියා විභවයක් නැහැනේ ක්‍රියා විභවයක් නැහැ කියන්නේ මේ කැල්සියම් නාලිකාව වැහෙනවා මේ කැල්සියම් නාලිකාව වැහිලා යනවා කැල්සියම් නාලිකාව වැහිලා යනවා කැල්සියම් නාලිකාව වැහිලා ගියා කියන්නේ දැන් කැල්සියම් ඇතුළට එන්නේ නැහැ කැල්සියම් ඇතුළට එන්නේ නැහැ දැන් කැල්සියම් ඇතුළේ නැහැ ඇතුළට එන්නේ කැල්සියම් ඇතුළට එන්නේ නැහැ කියන්නේ ස්නායු සම්ප්‍රේෂක ආශයිකා තල්ලු වෙලා යන්නේ නැහැ නේ තල්ලු වෙලා යන්නේ නැහැ ඒ කියන්නේ මේ වගේ පූර්වාගම පටලයට සම්බන්ධ වෙලා ස්නායු සම්ප්‍රේෂක උපාගම පැල්මට නිදහස් වෙන්නේ නැහැ වැඩේ නවතිනවා හැබැයි වැඩේ නැවතුනාට කලින් ශ්‍රාවය වෙච්ච උන් ටික හැමම ඉන්නවා මේක ඇතුලේ තේරෙනවද වැඩේ දැන් ක්‍රියාවිභවයක් හටගන්නේ නැහැ ක්‍රියාවිභවයක් හටගන්නේ නැති නිසා කැල්සියම් නාලිකාව විවෘත වෙන්නේත් නැහැ කැල්සියම් නාලිකාව විවෘත වෙන්නේ නැති නිසා ස්නායු සම්ප්‍රේෂක ආශයිකා තල්ලු වෙලා ගිහිල්ලා ඒකේ තියෙන ස්නායු සම්ප්‍රේෂක උපාගම පැල්මට නිදහස් කරන්නේත් නැහැ හැබැයි එහෙම කරන්නේ නැති වුණාට කලින් නිදහස් වෙච්ච ටික දැන් තියෙනවා ඒ කියන්නේ දැන් මෙහෙම පණිවිඩයක් එන්නේ නැතුවත් මූ එක්ක උත්තේජනය වෙලා ඉන්නු නැත්නම් නිෂේධනය වෙලා ඉන්නු දැන් මෙහෙම පණිවිඩයක් එන්නෙත් නැහැ මේක බලක්වන්න ඕන මේක හොඳ නෑනේ දැන් මෙහෙම පණිවිඩයක් එන්නෙත් නැතුව මේ පැත්තෙන් පණිවිඩයක් එන්නෙත් නැතුව එක්ක මෙයා උත්තේජනය වීමකට ලක් වෙලා තියෙනවා නැත්නම් නිෂේධනය වීමකට ලක් වෙලා තියෙනවා මේක නවත්තන්න නම් මොකද්ද කරන්න පුළුවන් නවත්තන්න කරන්න පුළුවන් එකම දේ තමයි නවත්තන්න නම් කැල්සියම් එන එක නවත්තන පැත්ත බැලුවොත් ඒව බැලුවොත් එහෙම ඔක්කොම ඒව හරි ගිහිලා තියෙන්නේ මොකද ක්‍රියා විභවය හරි ගස්සනවා කිව්වොත් ඒක හරි ගිහිල්ලා කැල්සියම් ඇතුළට එන එක නවත්තනවා කිව්වොත් ඒකත් හරි ගිහිල්ලා ආශයිකා තල්ලු වෙන්න නම් කැල්සියම් එන්න ඕනේ ඒකත් හරි ගිහිල්ලා වළක්වන්න පුළුවන් එකම ක්‍රමය තමයි මෙන්න මේ එළියට ගිහිපු ස්නායු සම්ප්‍රේෂක ටික මේ විදිහට බැඳෙන එක නතර කරන්න වෙනවා නේ මේ ගිහිපු ස්නායු සම්ප්‍රේෂක ආශය මේ ස්නායු සම්ප්‍රේෂක ටික දැනට නිදහස් වෙලා තියෙන ටික ආවේගය කලින් ආපු ආවේගයෙන් මේ විදිහට නිදහස් වෙලා උපාගම පැල්ම ඇතුලේ තියෙන මෙන්න මේ ස්නායු සම්ප්‍රේෂක ආශයිකා ටික මේ විදිහට බැඳුනොත් නේ මෙතන මොකක් හරි මගුලක් වෙන්නේ අන්න ඒක වළක්වන්න මෙන්න මේ ගොල්ලොන්ට බැඳෙන එක වළක්වන්න ඕනේ. ඒ කියන්නේ ස්නායු සම්ප්‍රේෂක ප්‍රතිග්‍රාහක වලට බැඳෙන එක නවත්තන්න ඕනේ. ඕක කරන්න පුළුවන් ක්‍රම කිහිපයක් තියෙනවා. ඇඟේ ස්වාභාවිකව වෙන ක්‍රමයක් තියෙනවා. සහ අපිට කෘත්‍රිම වෛද්‍ය විද්‍යාව තුළ අපි භාවිතා කරන ක්‍රමක් තියෙනවා. අපි දෙපැත්තම පොදුවේ අරගෙන බලමු. හරි. දැන් මෙහෙම බැඳෙන එක වළක්වන්න ඕන. මේ විදිහට මේක බැඳෙන එක වළක්වන්නයි ඕන. බැඳුනොත් නේ ගැටලුව වෙන්නේ. එන්සයිම් වලත් මේ වගේ සීන් එකක් තියෙනවා එන්සයිම් වල. ඒ කියන්නේ අපි හිතමුකෝ දැන් කවුරු ළමයෙක් ඉන්නවා පන්තියේ පන්තියට ආවොත් තමයි ප්‍රශ්නේ. උගේ පුටු ළමයි 40ක් ඉන්න පන්තියක දැන් ළමයි 39ක් ඉන්නවා එක ළමයෙක් ඉන්නවා දඟ කරන මොකක් හරි ප්‍රශ්න දාන දැන් ඒ ළමයා පන්තියට ආවොත් තමයි ගැටලුව වෙන්නේ. ඒ ළමයි ගන්න මිනිස්සෙක් ඉන්නවා කවුරු හරි ඒ මිනිස්සයා ආවොත් තමයි ගැටලුව වෙන්නේ එතෙන්ට. අපි මොකද කරන්නේ? මෙහෙම දෙයක් කරන්න පුළුවන්. ඒ මිනිස්සයාට එන්න එතන ඉඩක් තියෙනවනේ. ඒ ඉඩ අපි අහුරනවා. එතන අපි හිතමු කණුවක් හදනවා. බංකුවක් හදනවා. එහෙම නැත්නම් එතෙන්ට ගෙනලා වෙන පුද්ගලයෙක් දානවා. වෙන පුද්ගලයෙක් දානවා. එතකොට එයාගේ ඉඩ හිරලා දැන් එයාට ඇවිල්ලා එතන ඉන්න විදිහක් නැහැ. අන්න ඒ වගේ අපිට භාවිතා කරන්න පුළුවන් එක ක්‍රමයක් තමයි මෙයා දැන් මෙතෙන්ට ඇවිල්ලා බැඳෙනවනේ. දිගින් දිගටම බැඳෙනවා. සමහර විට දැනටත් බැඳිලා තියෙනවා. නමුත් තවත් ප්‍රතිග්‍රාහක ලොකු ප්‍රමාණයක් තියෙනවනේ. බැඳිච්ච නැති ප්‍රතිග්‍රාහක බැඳිච්ච ඒවට කරන්න දෙයක් නැහැ. දැන් උදාහරණයක් දිහා මේතන ප්‍රතිග්‍රාහකයට බැඳිලා. මෙතන ප්‍රතිග්‍රාහකයට ස්නායු සම්ප්‍රේෂකයක් බැඳිලා. දැන් කරන්න දෙයක් නැහැ. කොහොමද බැඳිලි ඉවරයි. හැබැයි බැඳිච්ච නැති ඒවාක් තියෙනවා තාම වටේ. තාම බැඳිච්ච නැති ඒවාක් ටිකක් වටේ තියෙනවා. දැන් ඒවත් බැඳුනොත් එහෙනම් මොකද වෙන්නේ? එක්කෝ උත්තේජනය වෙන එකක් නම් තව දුරටත් උත්තේජනය වෙනවා, නිෂේධනය වෙන එකක් නම් තව දුරටත් නිෂේධනය වෙනවා. ඒක තාම බැඳිච්ච නැති ඒවා තියෙනවා. එහෙනම් මේවා බේර ගන්න අපි මොකද්ද කරන්නේ? මේ වගේ තැනකට ගහනවා පිටින් මෙතන ව්‍යුහයට සමාන හැබැයි වැඩක් කරගන්න බැරි එකෙක්. මෙතන ව්‍යුහයට සමාන වැඩක් කරන්න බැරි එකෙක්. දැන් මොකද වෙන්නේ? ස්නායු සම්ප්‍රේෂක ප්‍රතිග්‍රාහකයේ තියෙනවා. මෙතෙන්ට ගිහිල්ලා වෙන එකෙක් බැඳලා ඉන්නවා. දැන් අර ස්නායු සම්ප්‍රේෂකයට ඇවිල්ලා මෙතෙන්ට බැඳෙන්න බෑ.
එහෙනම් උත්තේජනය වීම හෝ නිෂේධනය වීම මොකක් වෙනවද? අඩුවීමකට ලක් වෙනවා. ඔක අපි වෛද්‍ය විද්‍යාව තුළ කෘත්‍රිමව කරන දෙයක්. පිටින් මොකක් හරි එකක් විතිනවා, බෙහෙතක් දෙනවා. ඒතකොට මේ බෙහෙත දුන්නට පස්සේ මොකද වෙන්නේ? එයා ගිහිල්ලා ඒ ප්‍රතිග්‍රාහකයේ ගාව ටික වෙලාවක් ඉන්නවා. ඊට පස්සේ මේගොල්ලොන්ට ඇවිල්ලා බැඳෙන්න විදිහක් නැහැ. ඇවිල්ලා බැඳෙන්න විදිහක් නැහැ. එතකොට මොකද වෙන්නේ? ඒ උත්තේජනය වීම හෝ නිෂේධනය වීම වලකිනවා. හරි. හැබැයි දැන් මේ ශ්‍රාවය වෙච්ච දිගටම තියෙනවනේ. දිගටම තියෙනවා. ඒක නැති වෙන්නේ නැහැ නේ. දැන් දිගටම තියෙනවා. මේගොල්ලෝ අයින් වෙලා ගිහපු දවසක මේගොල්ලෝ කොයි වෙලාවක හරි අයින් වෙලා ගියොත් කවදා හරි දවසක ආයි මේගොල්ලන්ට ඇවිල්ලා බැඳෙන්න පුළුවන්. එහෙනම් ඒක නවත්තන්නත් ඕන. ඒක නවත්තත් මොකද එකක් මේගොල්ලෝ ඉවත් වෙලා ගිහපු දවසක මේ උපාගම පැල්ම ඇතුලේ දැනටම නිදහස් වෙලා ඉන්නේ උන්ට කවදා හරි වෙලාවක මේතෙන්ට බැඳෙන්න පුළුවන්. කොයිම වෙලාවක හරි මෙතෙන්ට ආපහු බැඳෙන්න අවස්ථාව වෙනවනේ. එහෙම බැඳෙන්න පුළුවන්. ඒ නැතත් දැනටම බැඳිච්ච උන් දිගින් දිගටම උත්තේජනය කර කර හෝ නිෂේධනය කර කර ඉන්නවා. එනම් මුන් අයින් කරන්නත් ඕන. මේ බැඳිච්ච උන් අයින් කරන්නත් ඕන. බැඳිච්ච උන් අයින් කරන්නත් ඕන. එහෙම නැත්තම් දැනට බැඳිච්ච නැති උන් මෙතෙන්ට නොබැඳී තියාගන්නත් ඕන. ඒ කියන්නේ දැන් කලින් ශ්‍රාවය වෙච්ච උන් ටිකක් ඉන්න උන් ගැටලුවක් වෙලා තියෙන්නේ. උන් ටික නිසා දිගින් දිගටම පටලේ ආවේගයක් නැති වෙලාවෙත් පටලේ පශ්චුපාගම පටලේ උත්තේජනය වීම හෝ නිෂේධනය වීම වළක්ව ගන්න ඕන. ඒක වළක්වන්න ඕන. ඒක වළක්වන්න නම් අපි භෞතිකව භාවිතා කරන කෘත්‍රිමව භාවිතා කරන ක්‍රමයක් කතා කරා. අපි බලමු එහෙම නැතුව ස්වාභාවිකව ඇතුළේ වෙන්නේ මොකද්ද කියලා. එකක් දැනටම බැඳිච්ච උන් ටික අයින් කරන්න එපා. ඉස්සෙල්ලා ඒක කරගෙන ඉන්න එපා. දැනට බැඳිච්ච උන් ටිකක් ඉන්න උන් අයින් කරන්න ඕන. එහෙම නැත්නම් මේ බැඳිච්ච නැති උන් ටික නොබැඳී තියාගන්න කටයුතු කරන්න ඕන. හරි. ඕකට මෙන්න මෙහෙම ඇඟ ඇතුලේ ලස්සන දේවල් ටිකක් වෙලා තියෙනවා. මේගොල්ලෝ මොකක්ද දන්නවද කරන්නේ? මෙන්න මේ පූර්වපාගම් පටලේ පශ්චුපාගම් පටලේ එහෙම තියෙනවනේ. එතනින් මම අදින්නම් පූර්වපාගම් පටලේ මේ විදිහට. මේ තියෙන පූර්වපාගම් පටලේ. දැන් එයාගෙන් ශ්‍රාව්‍ය වෙච්ච දේවල් ටික තමයි මේ තියෙන්නේ. දැන් මේක වයින් කරගන්න විදිහක් නැතුව ගැටලුවක් වෙලා තියෙන්නේ. මොකක්ද දන්නවද මේගොල්ලෝ කරන්නේ? මෙයාලා අර වගේම මෙතන ආශයිකා ටිකක් තියාගෙන ඉන්නවා. ඒගොල්ලෝ ශ්‍රාව්‍ය කරන්නේ නැහැ. ආශයිකා ටිකක් තියාගෙන ඉන්නවා. මේ වගේ ගැටලුවක් ආපු ගමන්, ඒ කියන්නේ ක්‍රියාවිභවය නැවතිච්ච ගමන්, දැන් ක්‍රියාවිභවය නැවතුණානේ. ක්‍රියාවිභවය ආවා, කැල්සියම් ඇතුළට ආවා. මේ විදිහේ ස්නායු සම්ප්‍රේෂක ගියා. ඊට පස්සේ ක්‍රියාවිභවය නැවතුණානේ. නැවතිච්ච ගමන් මොකද වෙන්නේ? මෙන්න මේගොල්ලෝ ගිහිල්ලා මෙතෙන්ට සම්බන්ධ වෙලා මේක ඇතුළේ තියෙන එන්සයිම් එළියට දානවා. ඒ කියන්නේ මේ විදිහට ඉන්න කෙනා ඔන්න ඔහොම මේගොල්ලෝගේ ඇතුළේ තියෙන එන්සයිම වර්ග තියෙනවා. ඒ එන්සයිම මේ හිඩසට දානවා. ඕක මෙයාට කරන්නත් පුළුවන්. පශ්චුපාගම පටලයට කරන්නත් පුළුවන්. ඇවිල්ලා බැඳිනවා. බැඳුනට පස්සේ එක වෙලාවකින් මෙයාගේ ඇතුළේ තියෙන ස්නායු එන්සයිම එළියට දානවා. මෙයාගෙන ඕක පූර්වපාගම පටලයෙන් වෙන්නත් පුළුවන්, පශ්චුපාගම පටලයෙන් වෙන්නත් පුළුවන්, නැත්නම් දෙකෙන්ම වෙන්නත් පුළුවන්. සමහර එක ඒ බැඳෙන ස්නායු සම්ප්‍රේෂක අනුව තමයි ඒක තීරණය වෙන්නේ. සමහර සෛල තියෙනවා, සමහර උපාගම තියෙනවා. ඒ උපාගමේ පූර්වපාගම පටලයෙන් විතරයි ශ්‍රාව්‍ය වෙන්නේ මේ එන්සයිම්. තවත් ඒවා තියෙනවා පශ්චුපාගම පටලයෙන් විතරයි සමහරලාට. නැත්නම් දෙකෙන්ම ශ්‍රාව්‍ය වෙන්න පුළුවන්. කොහොම හරි ඔන්න වගේ එන්සයිම් ශ්‍රාව්‍ය වෙනවා. කියන්නේ ජල විච්ඡේදක එන්සයිම්. මේ එන්සයිම් මොකක්ද දන්නවද කරන්නේ? එන්සයිම් ටික ඇවිල්ලා මුන් ටික කඩලා දානවා. කවුද? ස්නායු සම්ප්‍රේෂක ටික විනාශ කරලා දානවා. දැන් ඉතින් කලින් ශ්‍රාව්‍ය වෙච්ච උන් ටික විනාශ කරලා දැම්මට පස්සේ මෙතෙන්ට බැඳෙන්නේ උන් ඉන්නවද? නැහැ. බැඳිච්ච උන් උනත් විනාශ කරලා දානවා. බැඳිච්ච එකා උනත් කඩලා දානවා. දැන් ඉතින් බැඳෙන්නේ දැන් ඉතින් නැහනේ. මේක ඇතුලේ ශ්‍රාව්‍ය වෙච්ච ස්නායු සම්ප්‍රේෂක ටික කලින් ශ්‍රාව්‍ය වෙලා තිබිච්ච උන් ටික ඔක්කොම විනාශ වෙලා ගියා. දැන් ආපහු අර වගේම උපාගම පැල්ම පිරිසුදුයි දැක්කනේ. එහෙනම් මේ පටලේ ආයි උත්තේජනය වීම හෝ නිෂේධනය වීමකට ලක් වෙනවද නැහැ? එහෙනම් ආවේගයක් නැති වෙලාවක, ස්නායු ආවේගයක් නැති වෙලාවක, ඒ කියන්නේ ක්‍රියාවිභවයක් නැති අවස්ථාවකදී පවා පශ්චුපාගම පටලයේ දිගින් දිගටම උත්තේජනය වීම හෝ නිෂේධනය වීම වළක්වන එක ක්‍රමයක් තමයි ජල විච්ඡේදක එන්සයිම් මගින් ස්නායු සම්ප්‍රේෂක ජල විච්ඡේදනයට ලක් කිරීම. ඔන්න එක ක්‍රමයක්. පශ්චුපාගම පශ්චුපාගම මුකින් හරි ශ්‍රාවය කරන ජල විච්ඡේදක එන්සයිම් මගින් ස්නායු සම්ප්‍රේෂක ජල විච්ඡේදනයට ලක් වෙන. ඔන්න එක ක්‍රමයක්. එක පළවෙනි ක්‍රමය. තව ක්‍රමයක් මෙහෙම තියෙනවා. වැරද්ද කාගේද දැන්? වැරද්ද කරේ කවුද? මෙයානේ. කවුද? පූර්වපාගම සෛලය. වැරද්ද කරේ එයා තමයි දේවල් දැම්මේ. එහෙනම් වැරද්ද හරි ගස්සන්නත් ඕන කවුද? එයා.
වැරද්ද කරපු කෙනානේ වැරද්ද හරි ගස්සන්න ඕන. කවුද වැරද්ද කරේ? පූර්වපාගම සෛලයේ. මොකද්ද කර වැරද්ද? එයා ස්නායු සම්ප්‍රේෂක ශ්‍රාවය කරපු එක. එහෙනම් වැරද්ද තමයි ස්නායු සම්ප්‍රේෂක ශ්‍රාවය. එහෙනම් ඒ වැරද්ද හරි ගස්සන්න උනත් කවුද? මෙයා. එයා මොකක්ද දන්නවද කරන්නේ? මේ සෛල මේ ස්නායු සම්ප්‍රේෂක එයාගේ සෛලය තුලට ආපහු ගන්නවා. මේ ශ්‍රාවය වෙච්ච ස්නායු සම්ප්‍රේෂක ඒක දැනට බැඳිලා නැති ඒවා. බැඳිච්ච ඒවා වැදලා ගන්න නැහැ. නිකන් අත දාලා වගේ මෙහෙම උරලා ගන්න නැහැ. දැනට බැඳිලා නැති ඒවා ටික මොකද කරන්නේ? එයා පුළුවන් මට්ටමින් තාම බැඳිලා නැහැ. බැඳිච්ච නැති ටික පුළුවන් මට්ටමින් මේ විදිහට මෙයාගේ සෛලය ඇතුළට ගන්නවා. අරගත්තට පස්සේ දැන් ආයි තියෙන සෛලය ඇතුලේ සෛලය ඇතුළට ගත්තා. සෛලය ඇතුළට ගත්ත ගමන් ටක් ගාලා මෙයා මේ විදිහට සෛලය ඇතුළට ගන්නවා. ගත්ත ගමන් එතන මේ එළිය දැන් නැහැ. එළිය දැන් නැහැ කියලා කියන්නේ බැඳෙන්න විදියක් නැහැ. උන දෙවෙනි ක්‍රමය. පළවෙනි ක්‍රමය මොකද්ද? පළවෙනි ක්‍රමය කියලා නෙමෙයි. එක ක්‍රමයක් තමයි ජල විච්ඡේදක එන්සයිම් ශ්‍රාවය කළ එක උපාගම පැල්මෙදිම විනාශ කරලා දානවා. එහෙම නැත්නම් උපාගම පැල්මේ තියෙන දේවල් ටික ආපහු ප්‍රතිශෝෂණයක ආපහු ගන්නවා. ඒ කියන්නේ ශ්‍රාවය වෙච්ච ටික ආපහු පශ්චුපාගම පටලෙන් කරන්න නෑ. ඔක කරන්නේ පූර්වපාගම පටලෙන්. හරිද? ඒක ආපහු ප්‍රතිග්‍රහණය කිරීමකට මොකද පශ්චකෙන් ගත්තොත් එහෙම යකෝ අන්ඩන්නිකාගේ හැට ඇගිල්ලෙන් ගන්න වගේ මූ දැන් කෙලවෙන් ඉන්නේ කොහොමද? දැන්ටම කෙලවෙලා ඉන්නේ උත්තේජනය වෙමු නිෂේධන. තව ටිකක් ගත්තට පස්සේ බඩු හම්බ වෙනවා. එහෙමනේ ඒක මරන් හරියන්නේ නැහැ නේද? අයින් කරන්න ඕන මෙයා මගින්. වැරද්ද කරේ මෙයා. ඒ කියන්නේ පූර්වපාගම සෛලය නම් වැරද්ද හරි ගස්සන්නත් ඕන මෙයා. මෙයාම තමයි ඒ ද්‍රව්‍ය ටික ආපහු ගන්න. ඔය ක්‍රම දෙක තමයි ප්‍රධාන ක්‍රම දෙක. ඊට අමතරව තව ක්‍රමයක් තියෙනවා. ඒක A level syllabus මට්ටමේ නෑ. මම නිකන් කියන්නම්. අනිත් එක තමයි දැන් මේ සාන්ද්‍රණය වැඩි වුණාට පස්සේ මේගොල්ලෝ මොකද දන්නවද වෙන්නේ? මෙහෙම දැන් මේ උපාගමේ මේ හරිනේ. මෙහෙම ශ්‍රාවය වෙලා මේගොල්ලෝ විසරණය වෙලා මෙන්න මෙහෙම නිකන් ඔය අවට තරලේ අවට බහිස්සෛලීය තරලයට පොඩ්ඩක් විසරණය වෙලා යන්න පුළුවන්. කොහේවත් නැති තැනකට ඔය යනවා. තාම පොඩි ප්‍රමාණයක් ඕක වෙන්නේ. ගොඩක්ම වෙන්නේ ජල විච්ඡේදකෙන් සයිම් වලින් කැඩෙන එක සහ මේ ආපහු ප්‍රතිශෝෂණය කරන එක. හරි? ප්‍රතිග්‍රහණය කරන එක. නමුත් ඉතාම කුඩා වශයෙන් මේක මේ බහිස්සෛලීය තරලයේ මෙහෙම විසිරලා ගිහිල්ලා ඔය හරි තැනකට ගිහිල්ලා ඒගොල්ලෝ විනාශ වෙලා යන්න පුළුවන් පස්සේ අවස්ථාවක. ප්‍රධාන ක්‍රම දෙකක් ඒක තුන්වෙනි ක්‍රමය. ඒක තවත් ක්‍රමයක්. මොකද A level syllabus මට්ටමේ මේ ක්‍රම දෙක දැනගත්තාම ඇති. හරි? මේ ක්‍රම දෙක දැනගත්තාම ඇති. හරියට ස්නායු සම්ප්‍රේෂක විදිහට ගොඩක් ඒවා තියෙනවා. ඇසිටල් කෝලින් කියයි, ඊට පස්සේ ගැබා ඒවා කියයි, ග්ලූටමේට් කියයි, නියුරෝපෙප්ටයිඩ් කියයි, කැටකොලමින්ස් ඒ වගේ විවිධ වර්ග ඒවා තියෙනවා. ඒ වගේ තියෙන ආශයිකාවල හැඩ එහෙමත් වෙනස්. ඒක A level syllabus එකට ඕනේ. මම මොන නිකන් කියන්නම්. ඔය සමහර ආශයිකා තියෙනවා. මෙතන තියෙන ආශයිකාව ඉතා කුඩායි. ඒක නිකන් මම කියන්නේ මේ නිකන් කැලලක් කියන්නේ. ඒක වැඩක් නැහැ. සමහර ආශයිකා තියෙනවා. ඒ ආශයිකා කුඩායි. කුඩායි ඇතුළ හොඳට පැහැදිලි නිකන් වතුර පුරවල වගේ. වතුර පුරවපු බෝල වගේ. හොඳට පැහැදිලි ඇතුළ. මේ වගේ සාමාන්‍යයෙන් තියෙන්නේ මේව දැනගන්න ඕනේ නැහැ. සාමාන්‍යයෙන් තියෙන්නේ ඒවයි තියෙන ඇසිටයිල් කෝලින් ගැබා ග්ලූටමේට් මේ වගේ ඒවා. තවත් ආශයිකා වර්ගයක් තියෙනවා මේ වගේම කුඩායි හැබැයි ගැටලුව මේක ඇතුළ ඝනයි. කියන්නේ නිකන් පැහැදිලි නෑ. නිකන් මොනවා හරි මඩ පුරවල වගේ කොහොම පැහැදිලි නෑ. ඒ ඇතුළේ සාමාන්‍යයෙන් තියෙන්නේ ඔය කැටකොලැමිනස් කියලා කියන්නේ ඇඩ්‍රිනලින් වගේ ඒවා. ඒ වගේ ඒවා. ඇඩ්‍රිනලින් නොවැන් ඔය දෙකට පොදුවේ කියන්නේ කැටකොලැමිනස් කියලා. කැටකොලැමිනස් ඒව නම් දන්න ගන්න ඕනේ නැහැ. කැටකොලැමිනස්. ඊළඟ ඒවා මේවට වඩා සාපේක්ෂව ටිකක් විශාලයි. හැබැයි ඒව ඇතුළ ගොඩාක් ඔන්නෝම ඝනව තමයි තියෙන්නේ. නිකන් පැහැදිලි නැති හරයක් තමයි තියෙන්නේ. ඒවේ සාමාන්‍යයෙන් තියෙන නියුරෝපෙප්ටයිඩ් මේව නිකන් මම කියන්නේ. හරි නියුරෝපෙප්ටයිඩ් වගේ ස්නායු සම්ප්‍රේෂක ගොඩක් තියෙනවා ඉතින් හරි. තියෙන තැන් වෙනස්. සමහර ඒවා තියෙන්නේ පර්යන්ත ස්නායු පද්ධතියේ. සමහර ස්නායු සම්ප්‍රේෂක තියෙන්නේ පර්යන්ත ස්නායු පද්ධතියේ. සමහර ඒවා තියෙන්නේ මධ්‍ය ස්නායු පද්ධතියේ. මොලේ ඒ වගේ තැන්වල. මොලේ සුෂුම්නාවේ සමහර ඒවා තියෙන්නේ මොලේ විතරයි. ඒ අතරින් සමහර ඒවා තියෙන්නේ මොලේ විතරයි. සමහර ඒවා සුෂුම්නාවේ. සමහර ඒවා පර්යන්ත ස්නායු පද්ධතියේ. එහෙම ගොඩක් තියෙනවා ඉතින්. මේවට අමතරව ගැබා
මේවට අමතරව ඊට පස්සේ ඩෝපමීන්, ඊට පස්සේ සෙරොටනින්, ඒ වගේ ගොඩාක් ඒවා තියෙනවා තව මේ මට්ටමේ මේ ටික ඉගෙන ගත්තම ඇති හරිනේ. ඇසිටයිල්කෝලින්, ඇඩ්‍රිනලින්, නොඇඩ්‍රිනලින්, නියුරෝපෙප්ටයිඩ්, අද ඇමයිනෝ, සමහර ඇමයිනෝ අම්ල, ඒ වගේ දේවල් ස්නායු සම්ප්‍රේෂක විදිහට ක්‍රියා කරනවා. එතකොට වැරදි වටහීමක ඉන්න එපා හැම වෙලේම උත්තේජනය වීමකට ලක් වෙනවා කියලා. සමහර මට රිසෝස් එකේ තිබ්බ එක මොකක්ද කියලා මතක නැහැ. ඒත් හැම වෙලේම උත්තේජනය වීමකට ලක් වෙනවා කියන එකේ වැරදි වටහීමක ඉන්න එපා. සමහර වෙලාවට උත්තේජනය වෙන්න පුළුවන්. සමහර වීමට නිෂේධන වීමකට ලක් වෙන්නත් පුළුවන්. අද සමහර වෙලාවට දැන් ඔය මේ උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම මොනවද සාමාන්‍යයෙන් ඔය සර්ප විෂ දැන් තෙල් කරවලා වගේ සර්පයෙක් ගත්තාම තෙල් කරවලා වගේ ඒ සත්ත්වයෙක් කෑවට පස්සේ වෙන්නේ අර නිෂේධනය තමයි වැඩිපුර වෙන්න ගන්න. නිෂේධන ක්‍රියාවලිය වැඩිපුර වෙන්න ගන්න. එතකොට මොකද වෙන්නේ? කංකාල පේශි ඔක්කොම නිෂේධන වීමකට ලක් වෙනවා. අංගපත වැඩ කරන්නේ නැහැ. ඇස් දෙක අරගන්න බෑ. ඊට පස්සේ හුස්ම ගන්න බෑ. හරිද? මහා ප්‍රාචීරයේවත් වැඩ කරන්නේ නැහැ. එතකොට මොකද වෙන්නේ? මැෂින්ස් වලින් තමයි වැඩ කරන්න වෙන්නේ. ටික කාලයක් යනකම් මැෂින්ස් දාලා තමයි යව ජීවත් කරවන්න වෙන්නේ. ඒක නිෂේධන වීමකට. සමහර ඒවා තියෙන උත්තේජනය වීමකට ලක් වෙන්නේ. දැන් උදාහරණයක් විදිහට ඇසිටයිල් කෝලින් කියලා කියන්නේ උත්තේජක හෝමෝනයක්. එයා උත්තේජනය කරවන්නේ එයා ඇසිටයිල් කෝලින් කියන කෙනා ගොඩක් වෙලාවට උත්තේජනය කරවන්නේ අර අපේ ස්නායු පද්ධතියේ ප්‍රධාන කොටස් දෙකක් තියෙනනේ අනුවේගී සහ ප්‍රත්‍යානුවේගී කියලා. ඔය ඇසිටයිල් කෝලින් වලින් උත්තේජනය කරවන්නේ ප්‍රත්‍යානුවේගී පැත්ත. ඒතර ප්‍රත්‍යානුවේගී පද්ධතිය කියන්නේ අනුවේගී කියන අනිත් පැත්තනේ. අනුවේගී මොනවද කරන්නේ? heart rate එක වැඩි කරනවා. heart rate එක වැඩි කරනවා. හුස්ම ගන්නකොට මොනවද අපේ ශ්වාසනාලිකා අනුශාසනාලිකා ඒ අනුශාසනාලිකා වල ප්‍රමාණය වැඩි කරනවා. කනිනිකාව විශාල කරනවා. ඒ වැඩනේ. ඒතර ප්‍රත්‍යානුවේගී පද්ධතියෙන් කරන්නේ ඕක අනිත් පැත්ත. heart rate එක අඩු කරනවා. හෘද ස්පන්දන වේගය අඩු කරනවා. ඊට පස්සේ මොනවද ශ්වාසනාලිකා අනුශාසනාලිකා සංකෝචනය කරනවා. ඇහි කනිනිකාව කුඩා කරනවා. ඉතින් ඇසිටයිල් කෝලින් කරන්නේ මොකද්ද? ඇසිටයිල් කෝලින් වලින් කරන දේ තමයි අර ප්‍රත්‍යානුවේගී පද්ධතියේ ක්‍රියාකාරීත්වය වැඩි කරනවා. ඒතර ප්‍රත්‍යානුවේගී පද්ධතියේ ක්‍රියාකාරීත්වය වැඩි කරනවා කියලා කියන්නේ ඇහි කනිනිකාව කුඩා වෙන්න ගන්නවා. ඒකට අපි කියනවා පින් පොයින්ට් පිපිල්ලා කියලා. කියන්නේ පෑන් තුඩක් වගේ වෙනකන් මේ කනිනිකාව කුඩා වෙනවා. ඊට පස්සේ හුස්ම ගන්න වේගය හුස්ම ගන්න මොන අනුශාසනාලිකා කුඩා වෙනවා. ඒතර හතිය හැදුනා වගේ පපුවෙන් සද්ද රුන් ගාලා සද්ද දෙන්න ගන්නවා. ඊට පස්සේ heart rate එක එන්න අඩු වෙනවා. අඩු වෙලා සමහරට මැරෙන්න උනත් පුළුවන්. ඔය ඔකනොෆොස්ෆේට් පොයිසනින් කියලා කියනවා. ඒ කියන්නේ ඔය කෘමිනාශක බිව්වහම එහෙම. සමහර කට්ටිය කෘමිනාශක එහෙම බොන්නේ මැරෙන්න ඕන කියලා. කෘමිනාශක බිව්වහම වෙන දේ තමයි මෙන්න මෙහෙම දෙයක්. එනේ මම නිකන් කියන්නේ මේක මෙඩිකල් ෆැකල්ටි එහෙම ගියාම ඉගෙන ගනි. මම මේ නිකන් කියන්නේ ඒව නෑ ලෙවල් සිලබස් එකේ පොඩ්ඩක් ඉතින් ඉන්ට්‍රස්ටිං නේ. ඒ නිසා මේ තියෙන පූර්වපාගම් පටලය දැන් පූර්වපාගම් පටලයෙන් අපි හිතමු මේ ඇසිටයිල් කෝලින් තමයි ශ්‍රාවය වෙන්නේ. මේ ඇසිටයිල් කෝලින් කියලා හිතමුකෝ. හරිද? මේ ඇසිටයිල් කෝලින්. මෙයා මොකද්ද මම කරනවා කිය ඇසිටයිල් කෝලින්. මෙයා මොකද කරනවා කිව්වේ මම ප්‍රත්‍යානුවේගී ස්නායු පද්ධතියේ උත්තේජනය වීම වැඩි කරනවනේ. එයා නිෂේධනයක් නෙවෙයි කරන්නේ. එයා උත්තේජනයක්. හැබැයි එයා දැන් කෙනෙක්ට හිතෙන්න පුළුවන් ඒතර heart rate එක අඩු කරනවා කියන්නේ නිකන් නිෂේධනයක් වගේ. නෑ නෑ එහෙම නෙවෙයි. එයා උත්තේජනය වීමක් සිද්ධ කරන්නේ. හැබැයි එයා උත්තේජනය කරවන්නේ කවුද? ප්‍රත්‍යානුවේගී ස්නායු පද්ධතිය. හරි දැන් මෙහෙම බැඳෙනවා. සාමාන්‍යයෙන් වෙන්නේ මොකද? ඇසිටයිල් කෝලින් මෙහෙම වැවිලා බැඳෙනවා. ඒ බැඳිච්ච ටික මෙයාගෙන් එන්සයිම ශ්‍රාවය කරනවා. ඊට පස්සේ පූර්වපාගම් පටලෙනුත් එන්සයිම ශ්‍රාවය කරනවා. ජල විච්ඡේදක එන්සයිම ඒ එන්සයිම් මගින් මොකද කරන්නේ? මේ වටේට ඇවිල්ලි ඉවර වෙලා මේ ඇසිටයිල් කෝලින් කියන එක කඩලා දානවා. ඒ එන්සයිමයට අපි කියනවා ඇසිටයිල් කෝලයින් එස්ටරේස් කියලා. ඇසිටයිල් කෝලින් එස්ටරේස්. ඇසිටයිල් කෝලින් එස්ටරේස් කියලා එන්සයිමයක් තියෙනවා. ඒ එන්සයිමයෙන් මොකද කරන්නේ? ඇසිටයිල් කෝලින් කඩලා දානවා. කඩලා දැම්මට පස්සේ උත්තේජනය දිගින් දිගටම වෙන්නේ නැහැ. ඒකට ප්‍රත්‍යානුවේගී පද්ධතිය උත්තේජනය වීම දිගින් දිගටම වෙන්නේ නැහැ. ඔය කෘමිනාශක බිව්වට පස්සේ වෙන්නේ කෘමිනාශක වල තියෙන සංයෝගයක් ඔගැනෝෆොස්ෆේට කියලා. හරි කෘමිනාශක ඒ වගේ ද්‍රව්‍ය වල තියෙනවා ද්‍රව්‍යයක් ඔගැනෝෆොස්ෆේට කියලා. හරි ඔගැනෝෆොස්ෆේට OP කියලා කියන්නම්කෝ මම. ඔගැනෝ කියලා කියන O ෆොස්ෆේට කියන නිසා OP ඔගැනෝෆොස්ෆේට. ඔය ඔගැනෝෆොස්ෆේට කියන කෙනා හිතන්නකෝ කෘමිනාශක ටිකක් එහෙම ඒව ටිකක් මෙහෙම ඇඟට දැම්ම කියලා. කෘමිනාශක ටිකක් මෙහෙම ඇඟට වැටුණා කියලා. මේ සමහරහා වුණත් යන්න පුළුවන් ඒ.
සමහරහා වුණත් යන්න පුළුවන්. බිව්වොත් අපශෝෂණය වෙන්නත් පුළුවන්. නහයට වැටුණොත් ඒත් යන්න පුළුවන්. හමට වැටුණොත් ඒත් අපශෝෂණය වෙන්න පුළුවන්. ඕන විදිහකට යන්න පුළුවන් ඒක. ඕන ක්‍රමයකට යන්න පුළුවන්. ඒ කෘමිනාශකවල තියෙන ඔගනොපොස්පේට කියලා කෙනෙක්. ඔගනොපොස්පේට මොකක්ද දන්නවද කරන්නේ? ඔගනොපොස්පේට කියන කෙනා ඇවිල්ලා මෙයා ඇවිල්ලා මෙන්න මේ එන්සයිමයට නිෂේධකයක් විදිහට බැඳෙනවා. තරංගකාරී නිෂේධකයක් විදිහට බැඳෙනවා. එන්සයිම ඉගෙනගෙන තියෙනවනේ. එන්සයිම වලදී මෙන්න මේ ඔගනොපොස්පේට කියන කෙනා ඇවිල්ලා මේකට තරංගකාරී නිෂේධකයක් විදිහට මෙයාව බ්ලොක් කරනවා. එන්සයිම බ්ලොක් කරනවා. දැන් එන්සයිම මේ තියන්නේ අපි හිතමුකෝ මේ තියෙන්නේ ඔය කියන ඔගනො මේ ඇසිටයිල්කෝලින් එස්ටරේස් කියන එන්සයිම. මේ තියෙන ඇසිටයිල්කෝලින් එස්ටරේස් කියන එන්සයිම. මෙහෙමනේ තියෙන්නේ. ඇසිටයිල්කෝලින් එස්ටරේස් කියන එන්සයිම මොතෙන්ට මේ කළු පාටින් හදපුවා ඇසිටයිල්කෝලින් එස්ටරේස් කියන එන්සයිම. ඔතෙන්ට ඇවිල්ලා බැඳෙනවා ඇසිටයිල්කෝලින්. බැඳුනට පස්සේ මෙයාව කඩලා දානවා. මේ විදිහට කඩලා දානවා. ඕක තමයි වෙන්නේ. හරිද? එතකොට මොකද වෙන්නේ? දිගින් දිගටම මේ පශ්චුපාගම් පටලයේ උත්තේජනය වීමකට ඒ කියන්නේ ප්‍රත්‍යානුවේගී පද්ධති උත්තේජනය වීම නවතිනවා. දැන් මේ ඔගනොපොස්පේට කියන කෘමිනාශකවල තියෙන මෙන්න මේ සංයෝගය මොකක්ද නේද කරන්නේ? මෙයා ඇවිල්ලා මෙන්න මෙතෙන්ට තරංගකාරී නිෂේධකයක් විදිහට බැඳෙනවා. ඒ කියන්නේ මේක අයින් කරන්න පුළුවන් ආපහු. ඒකයි කියන්නේ තරංගකාරී නිෂේධකයක්. ඒක අර මේ තරංගකාරී නොවන කෙනෙක් නෙවෙයි තරංගකාරී නිෂේධකයක්. බැඳෙනවා. දැන් මොකද වෙන්නේ? තරංගකාරී නිෂේධකයක්. මෙයා බැඳෙන්නේ සක්‍රීය ස්ථානයට නේ. ඒකනේ තරංගකාරී නිෂේධකයක් කියන්නේ. තරංගකාරී නිෂේධකයක්. දැන් ඔගනොපොස්පේට බැඳුනට පස්සේ ඇසිටයිල්කෝලින් බලාගෙන ඉන්නවා බැඳෙන්න. එතන ඇසිටයිල්කෝලින් මෙහෙම බැඳෙන්න බැරි නම් මේ වැඩේ වෙන්නේ නැහැ. මේ වැඩේ වෙන්නේ නැහැ. ඒ වැඩේ වෙන්නේ නැහැ කියලා කියන්නේ ඇසිටයිල්කෝලින් මේ උපාගම හිඩසේ රැඳිලා තියෙන වෙලාව වැඩි. ඇඳලා තියෙන වෙලාව වැඩි කියන්නේ උත්තේජනය වීම වැඩි. කාගේ උත්තේජනයද? ප්‍රත්‍යානුවේගී පද්ධතිය. දැන් මොකද වෙන්නේ? මම කියවල ඔක ලක්ෂණ එනවා. අනුවේගී පද්ධතිය අනිත් පැත්ත. කර්ණිකාව කුඩා වෙනවා, ශ්වාසනාලිකා කුඩා වෙනවා, හෘද ස්පන්දන වේගය අඩු වෙනවා. ඊට පස්සේ බඩ එළිය යන්න ගන්නවා. ඒ වගේ දේවල් වෙනවා. හරි. ඒක මම නිකන් කිව්වේ ඒක A level syllabus එකට මට්ටමට වඩා වැඩි. නමුත් මේ ඉගෙන ගත්ත දේ ඇප්ලයි කරලා ඔන්න පෙන්නවා. වෙන්නේ ඔන්න වගේ දෙයක් කියලා. හරිනේ. ඒකට ඔන්න උපාගමයේ කීර දේ සාකච්ඡා කරා. ඒකට පටලය අපි දැන් මේ දක්වා ස්නායු සම්බන්ධව අපි කතා කරා. මේ අක්‍රීය පටල විභවය කොහොමද පවත්වා ගන්නෙ? සක්‍රිය විභවයක් ජනනය වෙන්නේ සහ ඒක කොහොමද සන්නයනය වෙන්නේ කියන එක. ඊට පස්සේ ආපු ස්නායු ආවේගය කොහොමද වෙනත් සෛලයක්, පේශි සෛලයක්, ස්නායු සෛලයක් හෝ ග්‍රන්ථියක් තියෙන ශ්‍රාවී සෛලයක් වෙත කොහොමද සම්ප්‍රේෂණය වෙන්නේ කියන එක බැලුවා. හරි. මම හිතනවා උපාගමයේ කියන එක තේරෙන්නේ නැති කියලා. ඒකට ඒකේ සිද්ධ වෙන දේවල් ටික ඔන්න ඔය වගේ දේවල් ටිකක් තමයි සිද්ධ වෙන්නේ. ඒතර ඒකේ සමහර තේරුම් ගන්න බැරි වෙච්ච තැන් ටික උනත් මම බින්දුවේ මට්ටමේ ඉඳලා ඉහළටම අරගෙන ගිහිල්ලා කියලා දුන්නා. ඒ වගේම තමයි වැරදි වැටහි කීපයක් තියෙන නැති කියලා හිතනවා. ඒ ටිකත් හරි ගස්සලා දුන්නා. උත්තේජන වීම, නිෂේධන වීම කියන වගේ තැන් හැම වෙලේම මතක තියාගන්න. ඒ සම්ප්‍රේෂක ස්නායු සම්ප්‍රේෂක බැඳුනහම ඒ අදාළ විශේෂිත ප්‍රතිග්‍රාහකයට බැඳුනහම ඒක ක්‍රියාත්මක කරන විදිය වෙනස්. එක්ක උත්තේජනයක්, නිෂේධනයක්. ඒ හැම වෙලේම උත්තේජන වීමක් කියලා ගන්න බෑ. හරි. හරි. එහෙනම් උපාගම කියන වීඩියෝ එක ඉතින් අවසන් කරනවා. එතකොට තවත් දවසක තව වීඩියෝ එකකින් හම්බ වෙමු.